ආයිබෝවන් අද ඉන්නවා චාමර සුමනපාල නිරෝෂ් මෛත්‍රී සහ ලහිරු ලහිරුගේ නම සමහර වෙලාවට සමහරයි කියලා තිබුණා මේ වීරවංශ කියන්න එපා කියලා. ලහිරු කමෙන්ට් එකක් තිබ්බා. කොහමරි මොකද වෙන්නේ? ඉන්නවා ඉතින්. මේ අපි ෆොරින් නිවුස් එකෙන් පටන් ගමුකද? අර ඉන්දියාවේ iPhone ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද? ඔව්. ඒකේ වීඩියෝ එකකුත් තිබුණා නේද? ඔව් වීඩියෝ එක තියෙන දෙවෙනි කතාන්දරේ. දෙවෙනි කතාන්දරේ. ඔව්. අද ඒකේ වෙලා තියෙන සිද්ධිය. ඒකේ කතාන්දර කීපයක් වෙලා තිබුණා මම හිතන්නේ ලහිරු මාත් එක්ක කිව්වා තව කතා දෙක තුනක් ගැන. නමුත් අර ගොඩක්ම මේ ගොඩක් ඔය සෝෂල් මීඩියා වල හුඟක් ෂෙයා වෙච්ච වීඩියෝ එකක් තිබුණා. ඕක ඒක නම් පෙන්වන්න බැරි වෙයි. ඒක පෙන්වන්න බෑ. මමත් ඒක මේව කරෙත් නැහැ. සෙනසුරාදා විතර තමයි ඕක මම හිතන්නේ ප්‍රසිද්ධ වුණේ සෝෂල් මීඩියා. සිකුරාදා තමයි සිද්ධිය වෙලා තිබ්බේ. සිකුරාදා සෙනසුරාදා තමයි ඒක ප්‍රසිද්ධ වුණේ මීඩියා වල. මේ මම හිතන්නේ සම්භාජි මොකද්ද මට මතක නැහැ. මොකද ඒ නගරේ ඉස්සර औरंगाबाद කියලා කියපු නගරේ කිට්ටුව තමයි ওই සිද්ධිය වෙලා තියෙන්නේ. මේ කඳුකර පැත්තක් මේ කන්දකින් පල්ලෙහාට වැටෙනවා මේ පනිනවා කියලා තර්ජනය කරලා තියෙනවා අවුරුදු 18ක 19ක ළමයේ කුණාල් කියලා ළමයාගේ නම. මේ iPhone එකක් අරගෙන ඒ iPhone එකට ගෙවා ගන්න බැරි වෙලා පස්සේ අම්මයි තාත්තයි දෙන්නට කියලා ගෙවන්න කියලා ඒගොල්ලන්ටත් සල්ලි නැතුව ඊට පස්සේ මේ දැන් ඒ කේස් එක හින්දා මෙයා ගිහිල්ලා අර හෙලක් ගාව හෙලෙන් එහා පැත්තට පයින්නවයි කියලා තර්ජනය කර එතන ඉන්නවා. ඊට පස්සේ අම්මයි තාත්තයි තව කට්ටිය ඇවිල්ලා වටේ පිටේ කට්ටියත් වට වෙලා මං හිතන්නේ මේ මෙයාව දැන් මේ මෙතනින් අරගන්න උත්සාහ කරනවා. එක එක දේවල් කියලා එන්න එහෙම කියලා එක එක දේවල් කියලා උත්සාහ කරනවා. නමුත් මෙයා එන්නේ නැහැ. මෙහාට එන්නේ නැහැ. අතන මේ හෙල ගාවම ඉන්නවා හිටගෙන. ඊට පස්සේ එයාව ආපහු ඇදලා ගන්න තාත්තා ළඟට යනවා. ගිහිල්ලා ඉවරලා ගන්න උත්සාහ කරනකොට තාත්තවත් අල්ල ගන්නවා. අල්ලගෙන ඊට පස්සේ ඒ දෙන්නම හෙලෙන් පනිනවා. ඉතින් වීඩියෝස් තියෙනවා අර හෙලේ අනික් පැත්තේ ඉඳන් මම හිතන්නේ පාරක ඉඳන් බල ඒ ගත්තු වීඩියෝස් වගේකුත් තියෙනවා. කොහොම හරි ඊට පස්සේ ඒ දෙක ඒ දෙන්න පැන්නට පස්සේ ඒකේ ෂොක් එකට අම්මත් පනිනවා නේද? මේක තියෙන්නේ දෙකම පවුලේ තුන් දෙනෙක් දින. ඔව්. අම්මයි තාත්තයි පුතයි. පුතාගේ වයස අවුරුදු 18ක් 19ක් වගේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔය පැත්තේ මම හිතන්නේ මහාරාෂ්ට්‍රයට හෝ මධ්‍ය ප්‍රදේශයට තමයි औरंगाबाद ආйти. එතකොට ඒ පැත්තේ තමයි ඔය කතන්දරේ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ ගෙවන ක්‍රමයකට තමයි මම හිතන්නේ iPhone එක අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒක ගෙවා ගන්න බැරුව තමයි අම්මට තාත්තටයි කියලා තියෙන්නේ ගෙවන්න කියලා. ඉතින් ඕකේ ඉතින් අර කියන්නේ පැති කීපයක් තියෙනවා එකක්. එකක් ඉතින් මිනිසුන්ගේ තියෙන හීන අනික මිනිස්සු බලාපොරොත්තු වෙන iPhone එකක් වගේ දෙයක් Tamanට ගන්න බැරි තත්ත්වයක් තියෙද්දි ගෙවන ක්‍රමවලට ඒ ගන්න එක ඊට පස්සේ ඇත්තටම ඉන්දියාවේ තියෙන දුප්පත් පොහොසත් ભેදය පිළිබඳවත් ඉතින් ඕක බරපතල ප්‍රශ්නයක් ඉතින්. තාම ප්‍රොටෙස්ට් ඉවරත් නැහැ නේ. ඔව් තාම ප්‍රොටෙස්ට් ඉවරත් නැහැ. අර ප්‍රධාන වශයෙන් කොක්රෝච් ජනතා පාර්ටියේ ප්‍රොටෙස්ට් එක ඉවර වුණාට අනික් ඔය ස්ටුඩන්ට්ස්ලාගේ ප්‍රොටෙස්ට් තැන් වල යනවා. ඊට අමතරව ආණ්ඩුවයි මේගොල්ලෝ යතරේ මේ ඔය සෝෂල් මීඩියා වලියත් තාම දිගටම යනවා. ඉතින් ඇත්තටම මේ කවුද නරේන්ද්‍ර මෝදී අගෝස්තු 15 වෙනිදා නිදහස් දිනයේ දවසේ මේ කට්ටියට අලුත් නමක් කියලා චෝදනා කරා ඔය මේ මානසික දිමාගි නැක්සල්ස් කියලා මානසික නැක්සල්ස්ලා කියලා මේ නැක්සල් වාදියෝ කියලා මේ මිනිසුන්ව වෙනම විදියකට හඳුන්වලා දීලා ඔපොසිෂන් එකට විශේෂයෙන්ම කොහොම හරි තරුණ පරම්පරාවේ කට්ටිය ඒකත් විහිළුවට ලක් කරලා තිබ්බා. ඉතින් ඒ වගේ එහෙම දේවල් සිදු වෙමින් පවතිනවා එක පැත්තක මේ දරිද්‍රතාවය සහ ඇත්තම දුප්පත් පොහොසත් ભેදය බරපතල අර්බුදයක් ඉන්දියාවේ. ඒ අර්බුදය දැන් ඔය මේ වගේ දේවල් වලින් එළියට එනවා. මං හිතන්නේ තව ඔය යමුණ ගඟටත් කෙනෙක් පැනලා තිබ්බ කතාවක් ඔයා දැක්කා. මේ නැටුම් ගුරුවරයෙක් ඒත් ඔය විදිහටම මේ තමන්ගේ වාරිකේ ගෙවා ගන්න බැරුව සියදිවි හානි කරගන්න තියෙන. හැබැයි යාව මේ බේරගෙන තිබ්බා. කහානි මේ පැනලා මිය යන්න උත්සාහ කරාම යාව බේරගෙන තියෙනවා. මොකටද අදාළද යාග? ඒත් මේ iPhone එකකට අදාළව මේ වාරිකේ ගෙවා ගන්න. මොකටද මොන ජරාව? මට මතක් වුණේ මේ අර 2010 වෙන්න ඕනේ පීප්ලි ලයිව් කියලා ෆිල්ම් එකක් ආවා ඉන්දියාවේ මේ ඔය ගොවිනය ගෙවා ගන්න බැරුව මුහුණ දුන්න සිදුවීමක් එක්ක. ඒක උපහාසාත්මකව. ඒක ඇත්තටම මේ ගොවිනය මේ ගෙවා ගන්න බැරි ප්‍රශ්නේ ඉන්දියාවේ විශේෂයෙන්ම ඔය මහාරාෂ්ට්‍ර මධ්‍ය ප්‍රදේශ ආශ්‍රිතව හරියට තියෙනවා. ඒවා ඇතරම දැන් මහාරාෂ්ට්‍රය ගත්තොත් එහෙම හුඟක් අය බොම්බේ තියෙන්නේ මුම්බායි තියෙන්නේ මහාරාෂ්ට්‍රනේ. ඉතින් මුම්බායි නගරය ගැන බලලා කට්ටිය හිතනවා හුඟක් පොහොසත් කට්ටිය ඉන්නවා නම් මනම් කියලා. නමුත් එතනින් ඇතුළට ගියාට පස්සේ තියෙන්නේ බොහොම දුප්පත් ප්‍රදේශ.
ඉතින් අර ඒ දුප්පත්කම කියන එක බොහොම බරපතල විදිහට තියෙන පළාත් තමයි ওই පළාත්. එතකොට ඒවායේ තියෙන අර සම්පත් බෙදීම ලොකු අවුලක් තියෙනවා. ඒකට දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ ඔය මේ බිහාර් වල ඉලෙක්ෂන් එක තියෙන කාලේ බිහාර් කියන්නේ දුප්පත් ප්‍රදේශයක්නේ. බිහාර් වල ඉලෙක්ෂන් එක තියෙන කාලේ මේ මෝදි එකපාරක් කතාවකදී කියනවානේ ඕගොල්ලන්ට දැන් බොහොම අඩු මුදලට මේ ඉන්ටර්නෙට් තියෙනවා. ඒකෙන් රීල්ස් හදලා ඉවර වෙලා මේ ඩේටා පාවිච්චි කරලා රීල්ස් හදලා ඉවරලා එහෙම කරලා හම්බ කරන්න පුළුවන් මේ ඩොලර්ස් හම්බ කරන්න පුළුවන් එහෙම කියලා කියනවා කතාවකදී. අපේ මේ Wi-Fi 100 වගේ. මේ සිරාවට. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි කියන්නේ මේ තරුණ අසහනය කියන එක ඉන්දියාවේ අර ප්‍රොටෙස්ට් එක නැවතුණා කියලා නැවතිලා නැහැ. ඉතින් ඇත්තට මේගොල්ලන්ගේ ආණ්ඩුව කොච්චර ශක්තිමත් වුණත් අපි ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒක මං හිතන්නේ අපි එදත් කතා කරා වගේ කොයි ආණ්ඩුවටත් එහෙම තමයි. තමන්ගේ උද්දච්චකම් පැත්තක තියලා තේරුම් ගන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම. ඉතින් ඒක තමයි කතන්දරේ. හැබැයි අපේ තියෙන වීඩියෝ එක ඊට වඩා ටිකක් වෙනස් කතාවක්. ඔව්. මේක තියෙන මේ සිද්ධිය නිසා එක්කෙනෙක් කොහොමද ධනවත් කෙනෙක් වෙන්න ඕනේ ඉන්දියාවේ. එයා මේ සිද්ධිය නිසා මේ iPhone බෙදලා දීලා තියෙන නොමිලේ කට්ටියට. කම්පාවට පත් වෙලා සිද්ධ වෙච්ච දේ ගැන නේද? අපිටත් නැද්ද දන්නේ එහෙම කවුරුත් නේ. මෙහෙත් තියෙනවා මෙහෙ මතකද දන්නේ දැන් ওই ටික කාලෙක ඉඳන් තියෙනවා මේ සීට්ටු ක්‍රමයට iPhone දෙනවා කියලා ලොකු මේ වංචාවක් සිද්ධ වෙනවා. ඒක සම්බන්ධව කොච්චර දැනුවත් කරත් මිනිස්සු ඒක තේරුම් ගන්නෙත් නැහැ. මිනිස්සු අහුවෙනවා. මේ කතා කරන මොහොත වෙද්දි සමහර ලාවට ඇඳිලා ඉන්න මිනිස්සු ගොඩක්. ස්කෑම්ස් කියන ඒවා ඉන්දියාවෙත් හරියට සිද්ධ වෙනවනේ. අප්පා. අපි අර වීඩියෝ එක පොඩ්ඩක් බලමු. iPhone බෙදනවනේ කඩයක් ඉස්සරහට. ඒ වගේනේ. ඉස්පෙට්ටියක් දන්නේ නැහැ තියෙන මුන්. අර පොඩි එකේ. ඔව් එයාට අන්තිමට එකක් දෙනවා මං හිතන්නේ. මිනිහ රත්තරන්නේ දාන්නේ. කොපිද දන්නේ නැහැ නේ. ඒව දන්නේ. මේ චිචිගේ බල්ලා වගේ. අර පොඩි එක්කනත් ගත්තා. පොඩි ගන්න හොඳ කලක් පොඩි වයසේ. පොඩ පුරන්ද රීල් හදලා දාන්න පුළුවන්. ඔව් ඊට පස්සේ හම්බ කරන්න පුළුවන්. මේ මෙහෙත් තරුණ අසහනය වැඩි වෙන සීන් එකක් මම දන්නේ නැහැ වෙන්නේ අර නරින් හේ වගේ කියලා තිබ්බ නේද මේ. ඔව්. ත්‍රිවිල් පදින වයස අවුරුදු 40 වෙනකන් වැඩි කරනවා කියන ඒගොල්ලෝ නිකන් යෝජනාවක් විදිහට මේවා කරනවා කියලා. මොකද මේ යාගේ එකත් වීඩියෝ එකක් තියෙනවා මේවා කරගන්න. ඒකේ තිබ්බේ මේ කියන්නේ අර ඉක්මනට මේ විරකියාට විසඳුමක් විදිහට තරුණය ටක් ගාලා ත්‍රිවිල්යක් කරන් පාරට එන එක තමයි විසඳුම විදිහට තියන් ඉන්නේ. ඒ හින්දා 1 මිලියන් විතර පිරිසක් ඉන්නවා කියලා මේ තරුණ කට්ටිය ත්‍රිවිල් වලට මේ රැකියාවක් විදිහට ත්‍රිවිල් රස්සාව කරන. මේ රටේ අනාගතයේ තියෙන්නේ අධ්‍යාපනය අතේ. දියුණු මානව සම්පතක් තමයි දියුණු රටක් බවට ලංකාවපත් කරන්නේ. අපි රජයක් හැටියට ප්‍රමුඛ ස්ථානෙ දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනෙත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. දැවැන්ත වෙනසක් වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. අපි ඉස්සරහට ත්‍රිවිල් වලට යන වයසත් ඇත්තටම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගිහපු ගමන් ත්‍රිවිල් එකක් කරන් පාරට එන්න බෑ. ඒ නිසා අධ්‍යාපනයේ වෙනසක් කරනවා. මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල අපිට මොකක්ද අත්පත් කරලා දීලා තියෙන්නේ? ලක්ෂ 3ක් විතර පාසල් වලට ඇතුළත් වෙනවා. 40000ක් විතර විශ්වවිද්‍යාලයට යන්න ඉඩකඩ තියෙනවා. ඒ ගියත් ඒ අය අවශෝෂණය කරගන්න ආර්ථිකයක් නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එළියේ අවුරුදු ගාණාවක් උද්ඝෝෂණය කරනවා. රැකියාවක් හොයාගන්න. 2,60,000ක් එතනින් පහළට හැරිලා හරිහමන් මාවත් නැතුව මේ වෙනකොට ලංකාවේ ත්‍රිරෝද රථවල විතරක් ඉන්නවා 1.1 මිලියන්. ලක්ෂ 11. ලංකාවේ දර්ශකයක් තියෙනවා නීට් කියලා. not in employment education or training. මේ දර්ශකය 2015 140ක් ලංකාවේ තරුණ තරුණයන්ගෙන් අධ්‍යාපනයක නියැලෙන්නේ නැහැ, පුහුණුවක නියැලෙන්නේ නැහැ, වෘත්තියක නියැලෙන්නේ නැහැ. ඔබ නිකන් හිතන්න ලංකාවේ දරුවෙක් ඉන්නවා එයා අධ්‍යාපනයක නියැලෙන්නෙත් නැහැ, පුහුණුවක නියැලෙන්නෙත් නැහැ, රැකියාවක නියැලෙන්නෙත් නැහැ. ඉතින් අපි කුඩු බොනවා කියලා බැනලා වැඩක් තියෙනවා. ත්‍රස්තිකා දුවහනවා කියලා බැනලා වැඩක් තියෙනවා. හොරකම් කරනවා කියලා බැනලා වැඩක් තියෙනවා. කොතනද වැරද්ද? ඒ අධ්‍යාපන මාවත් හැදිලා නැහැ. ඒකරේකීය ගමන් වර්ග වෙනුවට මේ දරුවන්ට බහුරේකීය අධ්‍යාපන මාවත් අපි වර්ධ කරන්න අසමත් වෙලා තියෙනවා. ඒක ප්‍රතිඵල තමයි සමාජයේ තියෙන්නේ. ප්‍රතිඵල වෙනස් කරන්න හේතු හොයාගෙන හේතු සාධක වලට උත්තර හොයන්න ඕන. ඒක නිසා තමයි අපි දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පද්ධතියක් ගෙනෙත් තියෙන්නේ. ඔන්න ඔකයි කියන්නේ.
ඔන්නකයි තත්ත්වය. ඒ තීන්දුව සම්බන්ධව දැන් අවුරුදු 30 දක්වා වැඩි කරනවා කියන එක නිකන් අර හිසේ අමාරු මේ හිසේ රුදාවට කොට්ටේ මාරු කරනවා වගේ කතන්දරයක් මට දැනෙන්නේ. මොකද දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී ඒක සම්බන්ධව ඒ අදාළ නියාමනය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව කරන එක වෙන කතන්දරයක්. හැබැයි අර සීමාව අවුරුදු 40ට වැඩි කරනවා කියන එක කොයිතරම් දුරට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද කියන එක ප්‍රශ්නයක්. නෑ අනික යා කියන්නේ ඉස්සරහදී කරනවා කියලානේ මං හිතන්නේ ඕක කරන්න වෙන්නේ නැහැ. මොකද ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න එපා ඊට ගන්න. අනිත් එක නෑ මේ දැන් වයස සීමාව ඉහළට දානවාද ඒ තරුණයන්ට රස්සාවල් කියන්නේ මෙලකියා වෙනද පොළ මිටට පුරුදු කරලා මොකක් හරි කියන වෘත්තීය මට්ටමෙන් හරි කරන ක්‍රමය හදන්න. ඒක තමයි. නෑ ඔය කියන කතාව ඉතින් ඔය කියන ඉතුරු ටිකේ කියන්නේ ඒ කතාව තමයි. ඒ වුණාට ඒක ඉතින් කරන්න පුළුවන්ද ඒගොල්ලන්ට එහෙම වැඩපිළිවෙලක් තියනවද කියලා ඉතින් මම කියන්න දන්නේ නෑ. කන්සෙප්ට් එකක් විදිහට ඉතින් එයා කරනවා නම් හොඳයි. ඇත්තට දැන් අර කියන කතාව බොරුත් නෙමෙයි. මේ පාරට ගියාම ඒක කියන තත්ත්වෙ පේන්න තියෙනවා. නමුත් මේ ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් මොකක් කර සාර්ථක ක්‍රියාත්මක කරන හොඳයි නේද? එහෙම නැතුව නිකන් එකපාරට ඔය වගේ දේවල් කියන්නේ ඒක අර්ථවාදී නෑ. කාබනික පෝර වගේ කරන්න බෑ. බෑනේ. ඔව්. පාරට කරනවා නම් හොඳයි. මේ මොකක්ද අනිත් එක මේ ලහිරු වාර ගියපු ගමන ගැන මට කියන්න. ආව් අපි දැන් පසුගිය සෙන්සුරාදා දවසේ ගියා පූනාගල 2023 වර්ෂයේ විශේෂයෙන්ම මේ කබරගල ප්‍රදේශයේ නායකීය සිදුවීමත් එක්ක එතන පවුල් 50කට වැඩි ප්‍රමාණයක් අවතැන් වුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ නිවාස අපි දැක්ක එතන දැන් අවුරුදු 3කට කලින් තිබ්බ රෝහල මේ වෙද්දී අමෙදිකින් අබලන් තත්ත්වයේ එක සායනයක් විතරක් පවත්වාගෙන යනවා. තවමත් ඒකේ අර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළා නැහැ. ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අර කබරගල නාය ගිහිල්ලා වැටුණු පස් තට්ටුවත් එක්ක තමයි තියෙන්නේ. සමහර තැන් දැන් අර නිවාස උඩින් පස් වැටිලා ආපහු එතන ගෙදරක් තිබ්බද කියලා හොයාගන්නත් බැරි තරම්. එතකොට දැන් 2023 විශේෂයෙන් ඔය අනුර කුමාර ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවෙද්දී පොරොන්දුවක් දීලා තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට අනිවාර්යයෙන්ම තමන්ගේ රජයක් යටතේ නිවාස වැඩ සටහනක ලබා දෙනවා කියන එක. දැන් ඒක මං හිතන්නේ එළබෙන 28 වෙනිදා විවෘත කරන්න සූදානම්ින් ඉන්නේ. මේ වෙනකල් අවුරුදු 3.5 යනකල් මේ මිනිස්සු ඉඳලා තියෙන්නේ මේ වහලා දාපු තේ කර්මාන්ත ශාලාවක අඩි 10 වගේ පොඩි කාමරයක පවුලක 10 දෙනෙක් විතර ජීවත් වෙනවා. එතකොට ඒ පිරිස එතන හිටියා මේ ඉස්කෝලෙන් ළමයි. විශේෂයෙන් මේ පාර A level ලියන දරුවෝ කීප දෙනෙක් හිටියා. උදේ 5ට බණ්ඩාරවෙලට යන්න ඕනේ පූනාගල ඉඳලා. මෙහෙ වගේ නෙමෙයි ටිකක් අර ගමනාගමනේ දුෂ්කරයි. බස් ඕන වෙලාවට නැහැ. එතකොට ඉස්කෝලේ ගියත් උදේ 5ට පිටත් වුණාන් පස්සේ හවස 5 විතර යනවා ආපහු ගෙදර එද්දි. දැන් කොහොම හරි ළමයි කීප දෙනෙක් A level විභාගේ මේ පාර පෙනී ඉන්න කට්ටිය ඉන්නවා. අපිට පුළුවන් එතන මේ වොයිස් කට් එකක් තියෙනවා අපිට යන්න. මගේ නම ඩිලක්ෂණී. මම බණ්ඩාරේ TM ඉස්කෝලේ පාඩම් කරන්නේ. මම A level කරන්නේ. මම මේ ඉඳලා තමයි එක්සෑම් එකට යන්නේ. A level එක්සෑම් එකට යන්නේ. මේ ඉඳලා ගොඩක් දුක් පින්නේ තමයි ඉන්නේ. මම දැන් 28 වෙන අපි අලුත් ගෙදරට යනවා. ඒකට ජනාධිපතිතුමාට ගොඩක් ස්තුති කරන්නේ. මොන අවුරුද්දද A level කරන්නේ? මේ අවුරුද්ද. ඉස්කෝල කොච්චර දුරද මෙතන? ඒ කියන්නේ මෙතනලා කොච්චර වගේ දුර තියෙනවද? 21යි. කිලෝමීටර් 21යි. ඔව් බණ්ඩාරේ. බස් එකේ යන්නේ? දැන් කිලෝමීටර් 21 මෙහි සාමාන්‍ය දුරක් වුණාට එහි ප්‍රශ්නේ තියෙන්නේ එකක් බස් කීපයක යන්න ඕනේ. අනිත් එක අර කඳු මාර්ගයත් එක්ක ඒ කිලෝමීටර් 21 ටිකක් අපිට වඩා මෙහි වඩා ටිකක් යනවා මේ කියන්නේ කාලය වැඩි. බෑ යන්න බෑ. ඉතින් හිමින් යන්නේ දැන් පාරත් අඩි 6ක විතර පොඩි පාරක් තියෙන. ඊට හැපැත්තෙන් හෙල ඒක ඊටාම දුෂ්කර ප්‍රදේශයක්. අනිත් එක තමයි මේ ඔය ප්‍රදේශයට අලියනවා. ඔය උතන දර්ශන ඇති මේ අර එයාලා නැවතිලා හිටපු තැන ටී ෆැක්ටරි එක අපි ගියපු දවසට කලින් දවසේ ඒක ඉස්සරහට අලිය ඇවිල්ලා තියෙනවා. වැසිකිලි තියෙන්නේ. ඒතර ඔය ඒ පිරිස විතරක් නෙමෙයි මේ පවුල් 50ට අමතරව දිත්වායකෙන් මේ අවතන් වෙච්ච පවුල් කීපයකුත් ඉන්නවා. ඒ හැම පිරිසටම යන්න තියෙන්නේ ගැහණු අයට වැසිකිලි 6යි, පිරිමි අයට වැසිකිලි 6යි. කී දෙනෙක් ඉන්නවද? එතන ඉන්නවා 250ක විතර පිරිසක්. ඊට අමතරව එක ටැප් එකයි තියෙන්නේ. උදේට වැසිකිලි යනවා නම් ඒත් එතනින් ගන්න ඕනේ, නා ගන්න ඕනේ එකෙන්. ඊටාම දුෂ්කර ජීවිතයක් අවුරුදු 3.5ක් තිස්සේ ගත කරලා තියෙන්නේ. දැන් ගෙවල් කීයක් හදලා තියෙනවද? ගෙවල් 50ක් හදලා දීලා තියෙනවා. ඔය කබරගල නාය ගිහිල්ලා ඒ 2023 සිදුවීමට අදාළව. දැන් උතන කලින් එයාලට මේ ලක්ෂ 12ක් දීලා තියෙනවා. ඒ අදාළ ගෙදර හදාගෙන
පදිංචියට යන්න. හැබැයි ලක්ෂ 12ක් ප්‍රායෝගිකව හදන්න අමාරුයි. ඉඩමක් දීලා නැහැ. දැන් මේ ව්‍යාපෘතිය යටතේ එක ගෙදරකට ලක්ෂ 28ක් ජලය සහ විදුලිය එක්ක සම්පූර්ණ එක නිවාසයක් නිම කරන්න ලක්ෂ 32ක් වැය වෙනවා. එතකොට පර්චස් 10ක ඉඩමක් එක්ක ජල විදුලිය සහිතව කාමර 2යි ශාලයයි කුස්සියයි නිවස සින්නක්කර ඔප්පුවත් එක්ක තමයි මේ ප්‍රජාවට පවුලකට හිමි වෙන්නේ. දැන් එළඹෙන 28 වෙනිදා මේ ව්‍යාපෘතිය ජනසතු කරන්න මේ වෙද්දි කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ තියෙන මේ හදපු මේවද? ඔව් මේ මොකටද හදන්නේ? ඒ ටික සේෆ් නේ? ඒව ආපහු කඩන් යන්නේ නැති වේද? මෙතන මේ අර තක්සේරු කරලා මේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කරලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන ප්‍රදේශයක තමයි ඔය හදලා තියෙන්නේ මේ වෙද්දි. පල්ලගම හාමුදුරුගේ එක තියෙන එක එදා ගන්න බැරි වුණා. පාපිස්සේ තිබ්බා කියලා එයාගේ ශුක්‍රාණු පල්ලගම හාමුදුරුගේ ඒ ශුක්‍රාණු කොහොම DNA එකත් එක්ක ගැලපෙනවා කියලා තහවුරු වෙලා තියෙනවා. කොහොම මීට ඉස්සෙල්ලා මේ දැරිය කියන්නේ මේ ලිංගික අතුරට ලක් වුණා කියන දැරිය මීට ඉස්සෙල්ලා කියලා තියෙනවා මේ ශුක්‍රාණු පාපිස්සේ ගාලා තියෙනවා කියලා. ඒ අනුව විමර්ශන කරද්දී තමයි මේක තහවුරු වෙලා තිබිලා තියෙන්නේ සහ ඒ අනුව DNA එකත් එක්ක ගැලපිලා තියෙනවා. කොමාරි මේකේ දෙවනි සැකකාරිය හැටියට නම් කරලා හිටපු දැරියගේ අම්මා අත්තරංගොඩ පත්වීමට ඉස්සෙල්ලා භාවිතා කරා කියන හැබැයි මේ තාක් ඒ සම්බන්ධ විමර්ශනය කළ නැහැ. භාවිතා කරා කියන දුරකථන අංක 3ක් සම්බන්ධෙනුත් විමර්ශනය කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දීලා තියෙනවා. මේ දුරකථන අංක දීලා තියෙන්නේ මේ දැරියගේ මාමයි මිත්තණියයි කියලා තමයි කියන්නේ. හාමුදුරුවෝ මේ තාම හිතන් ඉන්නේ විහාරාධිපති සහ හාමුදුරුවෝ ආපු විදිහ කියන්නේ මේ එදා අධිකරණ භූමියට ආපු විදිහ හොයන්න කියලා මහේස්ත්‍රාත්වරයා කියලා තියෙනවා. මොකද සාමාන්‍ය අපි අද්දී පරීක්ෂා කරනවානේ අධිකරණයකදී. පරීක්ෂා කළා තමයි ඇතුළට ගන්නෙ. එහෙම නැතුව ඒක මග හැරලා හාමුදුරුවෝ අර මහේස්ත්‍රාත්වරයා යන දොරෙන් තමයි ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ. ඒක පරීක්ෂා කරන්න මේ ඒක විමර්ශනය කරන්න කියලා නියෝග කරලා තියෙනවා. හාමුදුරුවෝ කොහොමද ආවේ කියලා. එහෙම සාමාන්‍ය එන්න බෑනේ. ඉතින් ඇයි එහෙම මගහැරලා ආවේ කියන එක හොයන්න කියලා තියෙනවා. දැන් මම හිතන්නේ මේ වැඩ බලන අටමස්ථානාධිපති කෙනෙක් පත් කරලා තියෙන්නේ. හාමුදුරන්ට අමතක වෙලා තියෙනවා මේ තාම මම අටමස්ථානාධිපති විදිහට පෙනී ඉඳලා තමයි ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේලා තියෙන්නේ. ඊතල වැඩනේ හාමුදුරනේ ඉන්නේ දැන්. ඔව්. මේ එතකොට නෑ මම කල්පනා කරේ අර ළමයා දැන් ඕක අර ශුක්‍රාණු කතාව හාමුදුරන් ගැලපෙන එක වෙනම එකක්. නමුත් ළමයා කියපු විදිහට ඒක එතන තිබිලා තියෙනවා නේද දැන්. ළමයාගේ සාක්ෂි දැන් හිතන්නකො සම්පූර්ණ බොරු කතාවක් මේ ගොතපු කතාවක් කියලා. පාපිස්සේ මේ සහාය කියන වීඩියෝත් තියෙනවලු ඒවත් අධිකරණෙ ඉදිරිපත් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා ඉස්සරහට. එයා කිව්ව නිසානේ ඒක මේව කරලා තියෙන්නේ නේ. ළමයාගේ සාක්ෂි අනුවනේ ඒක පරීක්ෂා කරලා තියෙන්නේ. ඔව්. ඒතොර බලද්දි තිබිලානේ ඉතින් ඒක. ඒකනේ වැඩි. ඉර්ධියෙන් වැඩලා වගේ. ඔව්. දාද ඉර්ධියෙන් වැඩ. පස් මේ මොකද්ද මේ නිසක ධාතු නේද? නිසක මේ ඇත්තට කවුද අපේ මේ නැතුනේ රබුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ වගේ දෙන්නම මේ සින්දු ලියපු හාමුදුරුවෝ දෙන්නේනේ. මේ ඒ ගෞරවයෙන්ම මේ අන්තිම වෙනකන් ඉන්න තිබ්බා මේ අඩේ මේ නෝන නම් මිනිස්සු වැඳගෙන පුදගෙන තාම ඉන්නවා ඉතින්. මේ එක මට දැන් අපි නන්දාමාලිනීගේ අවසන් කටයුතු සිද්ධ වුණා පෞගේ සෙන්සුරාදා. ඒකත් එක්ක මේ රෝහණ වීරසිංහ දාලා තිබ්බ පෝස්ට් එකක් මම මේක පොඩ්ඩක් කියවන්නම් මේ නන්දාමාලිනී ගැන එයාගේ මතකය ගැන. රෝහණ වීරසිංහ කියනවා මා මුලින්ම ආදරණීය නන්දක්කගේ රසිකයෙකු වූයේ මට අවුරුදු 10ක් පමණ වෙද්දී කියලා. ඒ කාලේ මා නොයෙක් විට ඇයගේ බුදුසාදු ගීතය ගැයූ බව අදත් මගේ මතකයේ ඇත. 1964 දී ඇය රන්මුතු දුව චිත්‍රපටයේ ගල්නගන්ගේ ජීවිතය ගද්දී මට වයස අවුරුදු 15කි. එතන සිට මගේ හදපැති ප්‍රියතම ගායිකාව නන්දාමාලිනී වූවාය. එහෙත් හින්දි ගීත හින්දි ගායිකාවන් හා හින්දි කොපි ගීත ගැයුවන්ට පෙම්බැඳ සිටි මට නන්දා හා නාරද ගායන යුවලගේ ගීත ගෙන දුන්නේ අරුත්ම මිහිරකි. කාලයේ වේගී පියඹා ගියේය. සංගීත විද්‍යාලයේ මහා ශිල්ප හදාරද්දී 1975 දී නන්දාමාලිනී ශිල්පිනිය සජීවව හමුවන්නට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ අහම්බෙනි. ඉන්පසු කාලේ අප අතර දැන හඳුනුම්කම් පුරුල්වත්ම 1979 දී මා මුල්වරට ඇය වෙනුවෙන් ගීත 4ක් නිර්මාණය කර දීමේ උතුම් වාසනාව මට ලැබුණි.
අද වන විට අය වෙනුවෙන් මා නිර්මාණය කර ඇති ගීත සංඛ්‍යාව 500කට අධිකය. මගේ නිර්මාණ ගයමින් ඇය මට දුන් ගෞරවය ආශ්වාදයෙන් මිල කළ නොහැකිය. මා මී අනතුරු ඒ ගීතවල දෝංකාරයේ මා සනසනු ඇත. පිනවනු ඇත. සැබවින්ම ඒ ජාතිය අශෝරාවයයි. ඒ කියන්නේ බලන රෝහණ විරසිංහ විතරක් සින්දු 400ක් දෙන මියුසික් 500ක් දෙන මියුසික් කරපුවා. 500 වඩා වැඩි කියලා කියන්නේ. මොකක්ද හැමෝම දුක් වෙච්ච අවස්ථාවක් සහ අපි මට මේකෙදි දැවෙන්නේකුත් මතක් වුණා අර ෆේක් ෆොටෝ එකක් ෂෙයා වුණා මේ රබුකර සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ආමගුරු උත්සවයේදී ගත්ත ෆොටෝ එකක් කියලා මේ ඒක හරිම ජාතිවාදී මුණවරින් ගියේ බලන්න තාමත් සිංහල බෞද්ධයන්ට තියෙන මේ උඹලා මේක රට තියන්න එන්න එපා මේ සිංහල බෞද්ධ බලවේග කියන්නේ මේක එහෙම කියලා හදපු ෆොටෝ එකක් දැක්කේ නේද ඒක හදපු ෆොටෝ එකක් ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ඒ දෙහිවල ග්‍රවුන්ඩ් පොඩි ග්‍රවුන්ඩ් එකක් චරසන කියන්නේ ග්‍රවුන්ඩ් එක කියන්නේ අර ගෝල් ෆේස් එකට සෙනග ඇවිල්ලා වගේ පූසන එකක් පේන එකක් දාලා ඔව් ඒකේ හાર્ට් රියැක්ෂන් විතරක් මම දැක්ක 45යි කියලා වෙట్లా තිබුණා වෙන්නේ නැති මේ ජාතිය මේ ජාතිය මේ ඉතින් කොහොම හරි ඉතින් නන්දත් ගියා ඒක අර තව එකක් කට්ටිය දාලා තිබුණා අර මේ යාපනයේ පුස්තකාලේ ගාව දාලා තිබිච්ච ශෝක පණිවිඩ බැනර් එක අර බැන එකනේ ඔව් ඒක ෂෙයා කරලා කට්ටිය මේව කරලා තිබුණා ඒක ගැන ඒ කියන්නේ උතුරේ අයත් මේ ශෝක වෙනවායි කියන කාරණාව පොදුවේ ගත්තම මම හිතන්නේ අර කීප දෙනෙක් ඇරෙන්න මේ අනික හැමෝම මේ කම්පාවට පත්වෙච්ච අවස්ථාවක් විදිහට මම දැක්ක කට්ටිය ගිහිල්ලා පැය දෙක තුන ඉඳලත් මේ අවසාන ගෞරව දක්වලා තිබුණා. මේ අපි නම් ගිය වෙලාවේ වැඩි සෙනග හිටියේ නෑ. මේ නමුත් මම හිතන්නේ හවස් යාමේ එහෙම යනකොට පැය දෙක තුන ඉඳ වෙන්නේ නැති කට්ටිය. අවශ්‍ය පාර වන්නුයි. මේ ඔව් යන්නත් බෑ. දැන් මම කියන්නේ සිකුරාදා මම හිතන්නේ දවල් වෙනකොට ලොකුවට සෙනග හිටියේ නෑ. ඔව් අපි සිකුරාදා දවල් නේ. ඔව් සිකුරාදා. එතකොට ලොකුවට සෙනග හිටියේ නෑ. නමුත් සෙනසුරාදා වෙනකොට සහ සිකුරාදා හවස වෙනකොට සෙනග ඉන්න ඇති. කට්ටිය පැය දෙක තුන ඉඳලා තිබුණා. එදා එකක් වැඩ දවසක්. ඔව් සිකුරාදා දවසක්. සිකුරාදානේ ඔව්. කතන්දර හින්දා. අනිත් එක හාමුදුරන්ගේ අවමංගල උත්සවෙත් එදා තිබුණ නිසා තමයි දවල් පොඩ්ඩක් කර තදබදේ අඩු වුණේ. ඔව්. එදත් ඒකමනේ. පස්සේ කට්ටියත් හුඟක් දෙනා ගිහිල්ලා තිබුණා නේද බලන්න. ඔව් අපි සජිත් ඇවිල්ලා එදාන කිව්වේ අර උදාගම්මාන කතා. උදාගම්මාන ගන්න කිව්වා. ඔයගොල්ලෝ ලෙවල් හිටියද? ඔව් අපි එතන. ඔව් කට්ටියත් අපි ගත්තා. ඒකත් හරි ඊට පස්සේ මේ මම දැක්ක අර නාමල් ඔබ පේන්නේ නැහැ කියලා අයින් වෙන්න කියලා කියන සීන් එක. ඒ පහුවෙදා සෙනසුරාදා. ඒ මං හිතන්නේ මෙයාට කවුද මේ එයාගේ දුවට නේද අයින් වෙන්න කියලා තියෙන්නේ. දුවගේ මහත්තයා. මහත්තයා. මං හිතන්නේ මං දැකපු විදිහට මේ ධර්මසිරි බණ්ඩාරනායක ධර්මසිරි ගමගේ මහත්තයාගේ පුතාවනේ එයාවනේ කසාද බැඳලා ඉන්නේ ඒක දුවෙක් එන්නේ එයා මං හිතන්නේ. එහෙමද? නන්දාගේ මාමා මේ බෑනන්ඩි එතකොට. නාම ලස්සන පේන්න ඕනේ. ඔන්න ඕකයි කැමරාකාරයන්ගේ තත්ත්වේ. අපි මේ අතනින් එන්න ආවේ මේ සජිත්ගේ කතාව අහන් ඉන්න. ඒ වෙලාව තමයි අපි එන්න ආවේ. අර ඇම්බියුලන්ස් කතාව වගේ එකක් ආදිත්‍යන මතකද එදත් කිව්වා මේ වාහනයක් ස්ටාර්ට් කරලා තිබ්බා. වොයිස් කට් එක දෙන්න යද්දි අර වාහනේ ඔෆ් කරන්න. ඕෆ් කරන්න. බෑ ඩිස්ටර්බ් අර ලස්සනට තියෙන්නේ. පවුනේ පවුනේ. මේ එහෙම කියමු සජිත්ගේ කතාව. ඔව් ඇම්බියුලන්ස් පෙන්නමුද ඒක මම මතර මං ඒක එයාගේ වාහනේ. එයාගේ වාහනේ. එයාගේ වාහනේ. අපි කාටද ඉතින් කියන්නේ නේ? ආවොත් තැනක අපේ විනෝදයක් නම් තියෙනවා. ඉතින් මලගේ වල නිදි කරන්න බෑ. වහ මලගෙවලත් මිනිස්සුම හිනස්සන. ඔහොම එහෙමනම් ජනාධිපති වුණොත් බත් මුට්ටි වෙනවා කිව්වේ. ඔබේ ගෙදර බත් මුට්ටි යටිපතුල් බඳ කරන්නේ නැහැ. ඇයි ඇම්බියුලන්ස් එක ඇවිල්ලා 100ක් දේවල් කරලා. මෙතන ඒ මොනවද? යන්නේ කිය. මෙතනට අවශ්‍ය නැහැ. කරුණාකර ඉස්පිරිතාලෙට යන්න කියලා. ඉස්පිරිතාලෙට යන්න කියලා කරුණා. කවුරු හරි ලෙඩෙක් නැහැ නේද? මොනවද දෙන්නේ? ඔය ඉන්නේ නේද? සමාවෙන්න මේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා මන් දන්නේ මොකද කියලා. මොකද මං යන රැස්වීම වලට ඇම්බියුලන්ස් උස්සන් යන නායකෙක් නෙමෙයි මම. කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට. මොකද්ද මේ මකුළු ගස් වැය රෝහල නේද? එහෙමද? යන්න ඒකට. මෙතන ඉන්න එපා. ගිලන් රත තියෙන්නේ මේ ගිලන් වෙච්ච
අපි අයට ප්‍රතිකාර කරන්න. ඒ අයව රෝහල් වලට ගෙනියන්න. ඇත්තට. දෙයියන්ගේ පිටින් තාම මට ගිලන් භාවයක් නැහැ. ගිලන් භාවයේ විවිධාකාරයෙන් වෙනවා. ශාරීරික වෙනවා, මානසික වෙනවා. මනුසයට තේරෙන්නේ නැහැ. ඉතින් රැස්වීමක් තියෙන වෙලාවක සමහරට එහෙම මේ කියන්නේ සෙනගක් හිටියද දන්නේ සෙනගක් නේද? සෙනග නැතුව එතන ඇම්බියුලන්ස් එක හිටියා නම් වැරදි. ඔය මේ අර මේක දෙන්න ගිහලා වතුර සීන් එක. ජල පවිත්‍රා ඒ කියන්නේ සෙනග නැතුව එතන ඇම්බියුලන්ස් එක හිටියා නම් වැරදි. ඔව්. එහෙනම් මෙයා කියන එක හරි. අයියෝ කාටද කියන්නේ තින්නේ? ඔය කමෙන්ට්ස් කියවන්නේ හොඳයි ඉතින්. ඔව්. මේ මොකක් හරි hina වෙන්න ඕන නම් බලන්න හොඳයි ඉතින්. හරි මේ එල්ලිනෝ ගැනත් කියමු ටිකක් නේද? ඔයක මම වතුර කතාවකින් ජලාශ ගොඩක ජලාශ නෙමෙයි වැව් නේද? වැව් ගොඩක වතුර තත්ත්වය බොහොම ජලාශ 74ක ජල ධාරිතාව 36ක් දක්වා පහළ ගිහිල්ලා තමයි තිබ්බේ සහ මේ වියලි කාලගුණෙන් ගොවින් 7000කට බලපෑම ඇති කරලා තියෙනවා කියලා. ජලාශ කියලා කියන්නේ වැව්ත් එක්ක නැති නේද? ඔව්. මීට අතර අනුරාධපුර පුරනගර දිස්ත්‍රික්ක වලට තමයි දැන්ට වැඩිම බලපෑමක් වෙලා තියෙන්නේ. මේ ගොවීන් සහ විශේෂයෙන්ම මේ කිරි ගොවීන් ඒගොල්ලන්ට කියන්නේ හරක් කෑමත් නැහැ වතුරත් නැහැ. ඒක වෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේගොල්ලෝ ගාල් කරලා ඉන්න හරක් අතෑරියම දැන් හරක් දන්නන වතුර තියෙන තැන් රක්ෂිතයට ගියාම වනජීවිකෙන් කේස්ලු මේ ඇවිල්ලා මේ තනකොළ කන එකට වතුර මේකට මොකද ඒගොල්ලෝ කියනවා මේ එකක් රක්ෂිතයට එන්න දෙන්නේ නැහැ. අනිත් එක මේ අලියන්ට කන්න තියෙන දේවල් තමයි මේගොල්ලෝ කන්නේ කියලා. ඔය ඊට පස්සේ අලිය එනවා ගමට. ඔව් මේ මිනිස්සු කියනවා මේ ඉතින් දැන් අපි හරක් මරන්නද කියන්නේ දැන් මේ ඒගොල්ලෝ යන්නේ මේ වතුර දින තැන හොයාගෙන මේකට විසඳුමක් මොකක් හරි දෙන්න මේ සත්තුන් ගැනයි ඊට පස්සේ මේ ගොඩාක් මේ වැව් හිඳිලා අර මේ මොනවාද මම දැක්ක ගඩොල් ගන්මාන්තිමක් හරි එකක් ඒගොල්ලන්ටත් ඒ වැඩේ කරගන්න බැරි තරමට සෑහෙන්න පීඩාවට පත් වෙලා ඉන්නවා. අපි ගිය සතියේ පෙන්න මම කුඹල් කර්මාන්තේ මේ ගඩොල් කරන අයට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට දවල් කාලේ වැඩ කරන්න බැහැලු කොහොමද මේ අධික රස්නේ හින්දා සහ ඒකට අවශ්‍ය දේවල් ගන්නත් බැහැ කියලා. අනිත් එක දැන් ඔය පැත්තේ අර භූගත ජලය ලොකු ප්‍රමාණයක් නෑ වැව් එක්ක තමයි ඒ ආශ්‍රිත තමයි භූගත ජලය තියෙන්නේ. ඒතකොට දැන් වැව් හිඳිනවත් එක්කම ඒ ආවට තියෙන සම්පූර්ණ මේ ලිං ඇල පද්ධති සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. ඒතකොට දැන් වතුර අපි හිතමු බවුසර් වලින් ප්‍රාදේශ සභා මැදිහත් වෙලා මේ අදාළ ප්‍රදේශ වලට අරන් ගියත් වෙන ප්‍රදේශකින් තමයි අරන් එන්නේ. ඒක සෑහෙන ගැටලුවක් එතන. ඒ මේ ඒ ගේන වතුරත් මේ මිනිස්සු කියන අපි වැඩි හරියක් කරන්නේ සත්තුන්ට දෙන එක කියලා. මොකද ඒක බලන් ඉන්න බෑනේ. ඒගොල්ලන්ට පාවිච්චියට සත්තුන්ට වතුර නැහැ. ඒගොල්ලන්ට දෙනවා මේ එක ගෑනු කෙනෙක් කියනවා මේ අපි නාලා නැහැ නාගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ අර බොන දේවල් අත්‍යවශ්‍ය දේවල් අරින්න වෙන පෞද්ගලික කටයුතු කරගන්න වතුර නැහැ කියන. සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ සාමාන්‍ය පරිහරණයට අනිවාර්යෙන් 10 ටැංකියක් දවසකට යනවා 4 දෙනෙක් ඉන්න එකක්. ඒත් මදි ප්‍රමාණවත් නැහැ. ඔය නැගෙනහිර පළාතේ එහෙම ලීටර් 220යි සතියකටම මේ බවුසරෙන් ඇවිල්ලා ගහලා යනවා කියන්නේ. ඒක නාන්න දියා එයාලගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඔව් දැන් මෙහෙම වෙද්දිත් එහෙනම් දැන් මොකද වෙනදර මිනිස්සු නාන්න කියලා මේ යන්නේ වැව් හොයාගෙන මේ අනුරාධපුරේ පුරනරු පැති වලට. ඒ මිනිස්සුන්ට නාගන්නත් උතුර ටිකක් නැහැ කියලා කිව්වම මේ හරිම ප්‍රශ්නයක්. ඉතින් කරගන්න දෙයක්වත් නැහැ. අපිට විඩිකක් තියෙනව නේද? මේ වන විට ක්ෂේත්‍ර රැසකට ඍජු හා වක්‍ර බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ජලය මූලික කරගත් ජීවනෝපාය රැසක් මෙම බලපෑම් හේතුවෙන් දැනටමත් දැඩි අවධානමකට ලක්ව අවසන්. වියලි කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු මැද පළාතටයි. පවතින තත්ත්වය යටතේ අනුරාධපුර තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මානකුලම වගයාකුලම වැව සම්පූර්ණයෙන්ම සිඳී යාම නිසා මෙවර යලකන්නේ වගා කරන ලද කුඹුරු අක්කර රැසක් විනාශ වෙමින් ඇතැයි ප්‍රදේශීය ගොවීන් පවසනවා. කන්න රැස්වීමේ තීරණයට අනුව මෙවර යලකන්නේ සඳහා මෙම වැව යටතේ අක්කර 15ක සීමිත ප්‍රමාණයක් පමණක් වගා කිරීමට තීරණය කළද එයද මේ වන විට වියලී ගොස් ඇති ආකාරය දක්නට ලැබෙනවා. විනාශ වී යන කුඹුරු යාය රැක ගැනීමේ අන්තිම උත්සාහයක් ලෙස වැවේ ඉතිරිව ඇති ජල ස්වල්පය පොම්ප යොදා ගැනීමෙන් ලබා ගැනීමටයි ගොවීන් පියවරගෙන ඇත්තේ.
වගයාකුළුම කියන වැව යටතේ කුඹුරු අක්කර 15ක් විතර කරලා තියෙනවා. ඒ කුඹුරු දැඩි නියඟෙන් හානියටපත් වෙලා තියෙනවා. සමහරු වැවේ පළවල් වල තියෙන වලින් පොම්ප කරනවා ඒත් වැඩක් වෙන්නේ නැහැ. මං හිතන්නේ මගේ උපන්තයකට මේ වගේ දැඩි නියඟයක් අපිට බලපාලා නැහැ. උන්ටාල වියදමක් කරලා ට්‍රැක්ටර් වලට එහෙම වියදම් කරලා කුලි දීලා තමයි බිත්තර වී අරගෙන ගොවිතැන් කරේ. කන්න තිබිච්ච වීත් එක්ක විකුණලා තමයි පියල් කන්නේ මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. මේ වෙන විට මෙහෙම හානි වෙච්ච කුඹුරු වලට රජයෙන් ලක්ෂයක් දෙනවා කියලා තිබ්බත් ෆෝම් සෙට්වත් මොනවත් අපිට හම්බ වෙන්නේ නැහැ. කරන්නේ මොකද්ද කියලා අපි දැනුවත් නැහැ. තිරප්පනේ තම්මන්නාගල ප්‍රදේශයේ ගොවින්ද තම්මන්නාගල වැව යටතේ කුඹුරු අක්කර 12ක් වගා කර ඇති අතර තවත් සති දෙකකින් පමණ අස්වරු නෙලීමට සූදානම්ව තිබූ අවස්ථාවක වගාවට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් ඒ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ විදියට කවදාවත් මේ විදියට පොළොව පැලිලා මේ විදියට වීලිලා නැහැ. අක්කර 5ක් විතර බාගෙට මැරිච්ච ඒවා කපලා අරන් තියෙනවා. ඊතුරු අක්කර 12ම සම්පූර්ණයෙන්ම අතෑරලා තියෙනවා. මාස 2යි දවස් 10 15 වගේ වෙන කුඹුරු යාය තමයි මේ විනාශ වෙලා තියෙන්නේ. දවස් 20කින් විතර අස්වැන්න ගන්න තිබුණා. වැව්වල වතුර නිකන් හොරු ගත්තා වගේ එක පාරටම හිඳිලා ගියා. මේ අතර හබරන ඉහළ රඹාවැව සිඳී යාමෙන් ඒ යටතේ වගා කළ කුඹුරු රැසක්ද මේ වන විට විනාශයට පත් වී අවසන්. ප්‍රදේශයේ කිරිගව පාලනය කරන ගොවීන්ද මේ හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටිනවා. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ රජයේ මැදිහත් වීමෙන් සිඳී ගිය වැව්වල ලිං කපා හෝ තමන්ට අවශ්‍ය ජලය ලබා දීමට පියවර ගන්නා ලෙසයි. වැව හිඳිලා සම්පූර්ණයෙන්ම හතකුටවත් බොණ්ඩ වතුර නැහැ. මේ සැරේ මුළු යායම මැරුණා. අපි ලොකු අසරණතාවයකට පත් වුණා. අපේ ගමේ වැව් 8ක් තිබිලා දැන් එක වැවේ වතුර තියෙන්නේ නාගන්න. ඒවත් තව දවස් 15ක් විතර කරන හිඳිලා යනවා. අනික් වැව්වල මට හිතෙනවා ලින්වත් සාමාන්‍ය විදිහට ගහලා ගෝවින්ද නාගන්න කරන්න හදලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා. අරක් 50ක් 100ක් තියාන. ඉතින් බාලා දෙන්න බෑනේ මීහරකා කියන කාට වතුර අවශ්‍යමයි. පවතින වියලි කාලගුණය පොරොන්නරුව දිස්ත්‍රික්කයේ ජන ජීවිතයටද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. මේ හේතුවෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ගම්මාන ආශ්‍රිතව පිහිටි කුඩා වැව් රැසක් මේ වන විට සිඳී ගොස් අවසන්. තනමල්විල ප්‍රදේශයේ පිහිටි සම්පත් වැව, කිවුල් ආර වැව, ඉන්දිපෑලැස්ස වැව, කිතුල් කොටේ නෙළුවයාය වැව ඇතුළු වැව් රාශියක් සිඳී ගොස් මේ වන විට වියලි බිමක් බවට පත්ව තිබෙනවා. ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙසයි. ගොවිතැන් කරගන්නවත් ඔන්නවත් වතුර මේ අවස්ථාවේ කොහොමවත් නැහැ. ඔක්කොම වැව් හිඳිලා ගිහිල්ලා අපි රජයවල් වෙනස් කළා සම්පූර්ණම අපිට පැත්තක් හැදෙයි කියලා. ඒ වුණාට ඒ තිබිච්ච රජයවල් වගේම තමයි මේ රජයත් අපිට කිසිම පැත්තක් හැදෙන්නේ නැහැ. මේකේ ඉන්නේ ඔක්කොම ගොවිතැන් කරන මිනිස්සු. ඒ නිසා අපිට මේ පැත්තට අවශ්‍ය වතුර පහසුකම් තමයි ලබා දෙන්න ඕන. වෙනදත් මේ පෑවුම ආවා. ඒ වුණාට මේවර ආපු පෑවුම මේවත් දරුණු විදියට බලපාලා තිනවා. ඉදිරියේදී මීටත් වඩා අමාරු තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගව හිමියන් ඇතුළු ගොඩ ගොවිතැන් කරන පිරිස. මේ මිනිස්සුම හිතන එක ප්‍රශ්න නැතුව තව ප්‍රශ්නයක් වගේ කියන්නේ දැන් මේ මිනිස්සු හම්බ කරගන්නෙත් ගොවිතැන් කරලා. ඒතර ඒකත් නැති වෙනවා. අන්තිමට බොන්නත් ඔය බගා කටයුතු වලට ඒ කියන්නේ වී ගොවිතැන නම් හාන තැන ඉඳලා අර සම්පූර්ණ මුදල් ගෙවලා නෙමෙයි මිනිස්සු වැඩ කරුතු පටන් ගන්න. ගොඩක් වෙලාවට ආපහු මේ අස්සන්න විකුණුවාට පස්සේ එන ආදායම් වලින් ඒ අදාළ ණය පියවන විදිහට තමයි හාන කටයුතු වී ගොයන් කපන කටයුතු ඒ දේවල් සිද්ධ කරන්නේ. දැන් සම්පූර්ණ වගාව හානි වුණා කියන්නේ අර ණය වෙලා තියෙන ණය කොහින්ද ගෙවන්නේ? එහෙම ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වෙනවා. දැන් මේක එකක් දැන් රජයේ පැත්තරම වගකීම දාන්න බෑ. මොකද කාලගුණික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි රජයට වගකීමක් තියෙනවා. මොකද ඒ අදාළ ගොවියන්ගෙන් ගොවි සමිතිය වලින් ඔවුන්ගේ රක්ෂණ මුදල් යම් විදිහකින් කපා ගන්නවා අදාළ මේ වැඩ කටයුතු වලදී. එතකොට දැන් ඒවට අදාළව පියවර ගන්න වෙලාව තමයි මේ. ඩොක්ටර් කතාවක් තියෙනවා නේද? බදුල්ල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් විශේෂයෙන්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි ඊයේ දවසේ තමයි ඔහු මේ අතුරුදහන් වෙලා තිබ්බේ. ඊට පස්සේ මේක සම්බන්ධව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුව සෝදිසි කටයුතු ආරම්භ කරලා තිබ්බ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මූලික වෙලා. එතකොට ඊයේ හවස හම්බෙලා තියෙනවා මේ මහියංගනයේ මාර්ගයේ 17 කණුවසල තිබිලා ඔහුගේ මෝටර් රථය. දැන් රෑ වෙලා නිසා ඉතාම හවස් වෙලාවක හම්බෙලා තියෙන්නේ මේ විමර්ශන කටයුතු කරන්න බැරි නිසා අද උදෑසන තමයි යම් විදිහකින් විමර්ශන කටයුතු පටන් අරගෙන තියෙන්නේ. එතකොට දැන් යම් විදිහකින් අදාළ මලසිරුර මේ ප්‍රදේශයේ මහියංගනය ප්‍රදේශයේ මෝටර රථය නවතා තිබුණු ප්‍රදේශයටම ආසන්නයේ ගලක් උඩ තිබිලා හම්බෙලා තියෙනවා උදෑසන. මේ ආරංචි විදිහට ඒ අවට ඒ කැලෑ ප්‍රදේශයක් තියෙන්නේ යම් බෙහෙත් පෙති වර්ගයකුත් හමුණා කියලා සඳහනක් තියෙනවා. දැන් මරණයට හේතුව මොකක්ද කියන එක සම්බන්ධව මේ තවම අනාවරණය වෙලා නැහැ. විමර්ශන ක්‍රියාත්මකයි. ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරු අඩුයි නේ මම හිතන්නේ. සෑහෙන.
මේ ඉස්සෙල්ලා මේ අපිට කියන්න බැරුණා තව මේකක් තිබ්බා කොළඹට ජල සැපයීම ගැන මේ වොයිස් කට් එකක් දැන් අද පිඑල්ලිනු අවධියේ තමයි ඉන්නේ. නමුත් මේ වෙනකොට අපේ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මගින් කළමනාකරණ කරන ජලාශවල මේ වෙනකොට 55%ක ජලධාරිතාවක් තියෙනවා. 55% ජලධාරිතාව ගත්තොත් ජල විදුලිය උත්පාදනය කරන්න පුළුවන් ජලාශවල 64%කුත් ඒ වගේම වාරි මාර්ග කටයුතු සඳහා ජලය නිකුත් කරන මහවැලි අධිකාරියට දාලා ජලාශවල 52%කුත් ඒ වගේම වාරි මාර්ග කටයුතු වලට ජල නිදහස් කරන වාරි මාර්ග දෙපාර්තමේන්තුවට දාලා ජලාශයට 49%කුත් වගේ වතුර තත්ත්වයක් මේ වෙනකොට තියෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි අපි කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් නැත්නම් මේ වර්ෂාපතන රටාව අපි දැක්කා. වර්ෂාපතනයේ වෙනස් වීම. ඒ අනුව අපි කන්න සැලසුම් කරා. උදාහරණයක් ගත්තොත් එහෙම වලව කලාපේ අපි මාස එකමාරක් විතර කලින් පටන් ගත්තා වෙන යල කන්න වලට සාපේක්ෂව. ඒ වගේම කලාව කන්තලේ ගත්තොත් මාසයක් විතර කලින් පටන් ගත්තා වෙන යල කන්නට සාපේක්ෂව. ඒ හින්දා තමයි මේ වතුර ප්‍රමාණය ඉතුරු මෙච්චර. ඉතින් මෙම ප්‍රමාණය වෙන වෙනම තව ගත්තොත් ඒ මහවැලි පද්ධතිය තුල 54%කුත් ඒ වගේම වලව පද්ධතියේ 57%කුත් කැලණි පද්ධතියේ 93%කුත් වගේ තියෙනවා. අපි ගත්තොත් කැලණි පද්ධතිය ගත්තොත් ජල විදුලි බලය සහ පානීය ජලය ගත්තොත් ඔයාලා දන්නවා අඹතලේ මුළු කොළඹ ප්‍රදේශයෙන් වතුර ගන්න අඹතලෙන්. එතකොට අඹතලේ සහ ඒ කැලණි ගඟ ආශ්‍රිත ජල සම්පාදන මණ්ඩලයෙන් ගන්න වතුර ගන්න ඒ ඉන්ටේක් වල ජල කළමනාකරණය සහ විදුලි බලයට තමයි කැලණි පද්ධතිය තියෙන්නේ. ඒ අරෙන්න මහවැලි පද්ධතිය සහ වලව පද්ධතිය ගත්තොත් විදුලි බලයටයි පාරිමාර්ග කටයුතු වලටයි පානීය ජලයටයි කර්මාන්ත වලටයි තව අපි එන්වයරන්මන්ටල් ෆ්ලෝ වලටයි තමයි අයි පද්ධතිය තියෙන්නේ. මේ තත්ත්වය දැන් ඉදිරියේදී දැන් මේක අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වෙනවා කියලා තියෙනවා. තව මාසයකට කහමාරක අධික කාලයක් වියලි කලාපයට වැස්ස නැහැම කියලා තමයි කියන්නේ. මේ තත්ත්වය මේ තියෙන ජලාශවල ජල මට්ටමත් එක්ක කළමනාකරණය කරගන්න සෑහීමකට පුළුවන් කියලා හිතනවා. ඔබතුමා අහන්නේ සමහරට ගොඩක් දුරට පානීය ජලය සම්බන්ධව ගත්තොත් එහෙම ඇත්තටම අපේ වාරි මාර්ග කටයුතු නිදහස් කරන ජලයයි පානීය ජලය ගත්තොත් ඇත්තටම අපි ගත්තොත් 2.5 වාගේ percentage එකක් තමයි අපි පානීය ජලය දෙන්නේ. ඇත්තටම අපේ තියෙන ජලාශ වලින් ඒ වාගේ පොඩි ජලයක් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මහවැලි පද්ධතිය තුලින් පානීය ජලය ගැටලුවක් වෙන්න තියෙන අපේ ලබා දීමේ හැකියාවක් තියෙනවා. වලවේ ගඟෙත් ජලපීරි පහදු අද හවස ඉඳලා සම්පූර්ණයෙන්ම නවත්තන්න කටයුතු කරලා දිනවා. ඉහළ පෝෂක ප්‍රදේශවලට ජලය වර්ෂාපතනය නැති නිසා අදාළ ගඟ සිඳී යාමෙන් තමයි මේ හේතුව වෙලා තියෙන්නේ. අදාළ පිරිපහදු මධ්‍යස්ථානයේ අසල කොටස කළු පැහැයට ගිහිල්ලා තියෙනවා වතුර. ඒ නිසා තමයි දැන් යම්මිදිකේ මේක නවත්තලා තියෙන්නේ. ඒ නිසා මේ විශේෂයෙන්ම අම්බලන්තොට, මිරිජ්ජවිල, හුලංගම, නෝනගම, බට අත, අඟුණුකොළ පැලැස්ස සහ බරවකුඹුක කියන ප්‍රදේශවලට යම්මිදිකින් ජල සැපයීමේ අපහසුතාවයක් පැන නැගිලා තියෙනවා. අර මේ පාර්ලිමේන්තුවේ කෝටි ගානක තෙල් අරගත්තා කියලා පහුගිය කතානායකවරයාට චෝදනා කෙරෙලා තිබ්බ විගණනයෙන් තමයි හෙළි වෙලා තිබ්බේ. ඒ අනුව 2019 ආරම්භ වෙච්ච 9 වැනි පාර්ලිමේන්තුවේ අවසන් අවුරුදු දෙක ඇතුළත නියෝජ්‍ය කාර්යක සභාපති සහ පාර්ලිමේන්තු මහලේකම් වගේ තනතුරු සඳහා සීමා රහිතව ඉන්ද්‍ර නිකුත් කරලා තියෙනවා කියලා තමයි මේ විගණනයෙන් අනාවරණය වෙලා තියෙන්නේ. කොහොම හරි මේකේ තියෙන්නේ කතානායකවරයා විතරක් 2023 දී ඉන්ධන ලීටර් 3994ක් සහ 2024 දී ඉන්ධන ලීටර් 6122ක් භාවිත කරලා තියෙනවා කියලා. මේක 2022ත් එක්ක සසඳනකොට මේ 2023 දී ලබාගත් ඉන්ධන ලීටර් 3994 166ක වැඩිවීමක් සහ 2024 දී ලබාගෙන තිබ්බ 6122ක ඉන්ධන ලීටර් ප්‍රමාණය 155ක වැඩිවීමක් හැටියට මේකේ සටහන් කරලා තියෙනවා. කොහොම හරි මේ වාර්තාවෙන් පෙන්වලා දීලා තිබ්බේ 2023 දී සහ 2024 දී මේ අවුරුදු දෙක සඳහා ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව පිළිවෙලින් රුපියල් 19 කෝටිද 1,93,73,866ක් සහ රුපියල් 2024 දී වාර්ෂිකව ඉන්ධන වෙනුවෙන් රුපියල් 2,60,45,103ක වියදමක් දරලා තියෙනවා කියලා. කොහොම හරි මේක අනිත් වර්ෂවන් මේ අවුරුදු දෙක සසඳනකොට මේක සැලකිය යුතු ප්‍රමාණයක වැඩිවීමක් කියලා තමයි
කියලා තියෙන්නේ. කොහොම නියෝජ්‍ය කතානකවරයාට අයිති වෙලා තිබුණු නිල වාහන 3ට අමතරව පෞද්ගලික මෝටර රථයක් සඳහා 2023 දී සහ 2024 කියන කාල වකවානුව ඇතුළතදී රුපියල් 85,45,37ක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක සීමාව ඉක්මවලා ලබාගෙන තියෙනවා කියලා තමයි මේ වාර්තාවේ තියෙන්නේ. කොහොමද මීට අමතරව පාර්ලිමේන්තුවෙන් ලබා දීපු නිල වාහන සඳහාත් නියමිත සීමාවන් ඉක්මවලා 2023 දී ලීටර් 6,980ක් සහ 2024 දී ලීටර් 1,515ක් ලබාගෙන තියෙනවා කියලා තමයි මේ විගණනයෙන් හෙළි වෙලා තිබ්බේ. මේ අර අහංගම නේද මේ කතා වුණේ අර චවත් හවුස් එකක සිද්ධියාවේ. ඔව් මේ එතන අහංගම දැන් සීක්‍රේන් සංවර්ධන වෙච්ච ඔය ඇල්ල වගේ සංචාරක ප්‍රදේශයන් ඒකේ තියෙන අනුමසර මේ ඉදිකිරීම මේ කඩලා දාලා කීපයක් කඩලා දාලා තියෙනවා. මිනිස්සු සෑහෙන විරෝධය බල කරලා තියෙනවා. අනෙක් වීඩියෝ එකක් තියෙනවා. මේක පොඩ්ඩක් බලමු. මේ මාස 6ක් යනකල් මේක කඩන්න එපා අපිට ඉඩ දෙන්න කියලා. ඒ තිබියදී තමයි ඉවත් කිරීම කරලා තියෙන්නේ. මාතර අහංගම වෙරළතීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඉහළින් දිනාගත් වෙරළතීරයක්. මෙම වෙරළතීරය තුර ප්‍රදේශවාසීන් කලක සිට ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන්නේ තම ජීවිකාව සරිකර ගැනීමේ අරමුණින්. එහෙත් එහි බොහෝ ව්‍යාපාරික ස්ථාන නීති විරෝධී ලෙස ඉදිකර ඇති බව පවසමින් ඒවා කඩා ඉවත් කර දැමීමට පසුගියදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් පියවරගෙන තිබුණා. මේ හේතුවෙන් එම ස්ථානයේ ව්‍යාපාර පවත්වාගෙන ගිය පිරිස් චෝදනා කරන්නේ මෙම ඉවත් කිරීමේ කටයුතු නිසි දැනුවත් කිරීමකින් හෝ සැලසුමකින් තොරව සිදු කිරීමෙන් Taman අසරණව ඇති බවයි. මේක වැරදි දෙයක්. පොඩ්ඩක් හොයලා බලන්න නැතුව ගවර්න්මන්ට් එකෙන් චෙක් කරන්න නැතුව මේ ගවර්න්මන්ට් එකෙන් කරපු මේ දේ කියන්නේ හරි පිළිවෙලක් නැති වැඩක්. රටට විදේශ ඉරිමේ ගෙනත් දෙන මේ වගේ ආයතන මේ වගේ ව්‍යාපාර එකපාරටම ගලවලා ඉවත් කරනවා කියන්නේ රටේ ඉන්කම් එක අඩු වෙනවා. මේක අවුරුදු 4ක් විතර තියෙන තැනක් මේ. බලනකො ජීවත් වෙන කමියක් නැහැ දැන් මේ රජේ. ජීවත් වෙන එක කිව්වර කරා. දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන තැනක් නැහැ. ණය වෙලා තියෙන්නේ අපි මේවා හදන්න. මේ කැඩිය මයි බෝස් එකේ. මේ රජේ නම් ඉතින් ඉවරෙම ඉවරයි. දන්න කියන කාලෙක දන්න එහෙකුරෝ ඡන්දයක් දෙන්න අරින්නේ නැහැ. ආය ආත්මයට ওই කට්ටිය කඩපු අයුන්ට මේ හොඳක් නම් වෙන්නේ නැහැ. ඉන්න මේ නිලධාරීන් ඉන්නවා අනිත් පැත්තෙන් හැරෙමින් කන නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් තමයි මේ ඔක්කොම කරන්නේ මේ රජයට අපහසුතාවයට පත් කරන්නේ. ඔක්කොම මහතුරු ඔක්කොම සල්ලි ගත්ත මේ හදව මිනිස්සු බාට ලක්ෂ 50 ආරේ මේ ඕම 50 20 30 ආරේ මේ අරගෙන තියෙනවා. කෙසේ වෙතත් ජනතාව පවසන්නේ මේ එළඹෙන්නේ සංචාරකයන් මේ වසරේ වැඩි වශයෙන් පැමිණෙන කාලය බැවින් එම කාලයට හෝ Tamanට ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. මේ පටන් අරන් තියෙන සීසන් එකේ මුල පටන් අරන් තියෙන. තාම මාසයක් දෙකක් යනකොට මේවා සුද්ධ පිරලා ඉන්නේ. අප්‍රේල් හරි මැයි හරි මේක විසඳුමක් මොකක් හරි එක මේව කරන්න හරි. මේ ඒත් අපි කිව්ව මේ 6 මාසෙ අපිට දෙන්නේ මේ සීසන් කාලෙවත් මේවා කඩන්න එපයි කියලා. මේ සීසන් පහුවෙලවත් කඩන්නයි කියලා කිව්වා. අනවසර නෙවෙයි. මේක අපි අරගත්තේ මේ සල්ලි වලට ඔක්කොම ගත්තේ. මේකටම අඩුම තරමේ අපිට මාසයක කාල සීමාවක් දුන්නා. අපි මේ අපේ විසීම මේවා කඩා ඉවත් කළා. මේවා හරියට පිළිවෙලට වැඩ කරලා දීලා මේ බීච් එක අපි රැක ගන්නවා. මේ සබාද්ද කතා කරාද? මේ කතා කරේ නැහැ සබාද්ද එක. සබාද්ද ප්‍රොටෙස්ට් එකද? ඔව් ප්‍රොටෙස්ට් එක අපි කතා කරේ නැහැ ඉස්සෙල්ලා. මේ ඒකේ උනේ ඇත්තටම ඔය කියන ප්‍රදේශයේ මුලින්ම තිබිලා තියෙන්නේ මේ අවන්හලක්. කොහමද ඒක පස්සේ තමයි ශබාද් හවුස් කියලා පරිවර්තන කරලා තියෙන. ශබාද් හවුස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිට රටින් ඉඳලා එන සංචාරකීන්ට යුදෙව් හෝ ඊශ්‍රායල් සංචාරකින්ට ඒගොල්ලන්ට යාඥා කරන්න හදලා තියෙන තැනක්. ඉතින් මුලින්ම අවන්හලක් තිබිලා තියෙන. කොහමද ඒක කඩලා තමයි ශබාද් හවුස් එකක් බවට පරිවර්තන කරලා තිබ්බේ. ඒකට ප්‍රොටෙස්ට් එකක් තිබ්බ පහුගිය දවස්වල. ඒක ගැන තමයි මම හිතන්නේ මේකේ තියෙන වෙන එකක් අහංගම ඔය අහංගම කියන්නේ දැන් මිරිස්සට කිට්ටු ඔය හැරි තමයි මේ අර කැස්බෑ වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක්. එතකොට ඔය වෙරළ අරක් මේ වෙරළට බත් ඒ කියන්නේ මුහුදත් එක්කම යාබදවම තියෙන මේවා නිසා එකක් ආලෝකය අනිත් එක ශබ්දය නිසා කැස්බෑව යම් විදිහකින් ඒ වෙරළ ආශ්‍රයයට එන්නේ නැති තත්වයකට මුහුණ දීලා තිබ්බා කාලයක් පුරාවටම. අනිත් එක තමයි දැන් එහෙම දැන් අනවසර ඉදිකිරීමක් නම් ඒක සම්බන්ධව පියවර ගන්න ඕන එකක්. දැන් මෙතනදී අර මේ යම් විදිහකින් වොයිස් කට් දෙන පිරිසක් කියනවා මේ නිලධාරීන් මුදල් ගත්තා කියන එක. ඒක චෝදනාවක්. එතකොට ඒක රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. යම් පිරිසක්
මේක හිතාමතා අනවසර ඉදිකිරීමක් වෙනුවෙන් අතයට මුදල් අරගෙන අවසර දීලා තියෙනවා. ඒක පැහැදිලි වංචාවක් එතන. දැන් අනිත් එක තමයි දැන් ඔය නුවර අනවසර ඉදිකිරීම අනවසර කඩ ඉවත් කරන්න යද්දි වෙච්ච සිදුවීම. ඊට පස්සේ කොළඹ කොටු වෙච්ච යම් විදිහකින් අර බස් නැවතුම්පල ඉදිරි කරද්දී යම් ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. එතකොට දැන් අර ජනතාවත් එක්ක විශේෂයෙන් එයාලගේ ජීවිකාව පවත්වාගෙන යන්න යම් විදිහකින් తాවකාලික කඩ බොහොමයක් ඒ ප්‍රදේශවල තිබ්බ. දැන් මෙතනත් එහෙමයි. එතකොට ඒ ජීවිකාවට හානියක් නොවන විදිහට යම් සාකච්ඡාවක් හැදිලා තමයි මේ අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒක නැති වුණ එකේ ප්‍රශ්න තමයි මේ මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. දැන් ওই ට්‍රින්කෝ පැත්ත තමයි දැන් මේ සීසන් එකේ තියෙන්නේ. ඔක්තෝබර් වලින් පස්සේ යම් විදිහකින් මේ දකුණු වෙරළ කලාපයට මාරු වෙනවා. එතකොට මේ මාරු වෙන මොහොතක දැන් විශේෂයෙන් අර ඒ සීසන් කාලේ තමයි යාලගේ ආදායම් සම්පූර්ණයෙන්ම ගොඩ නැගෙන්නේ. එතකොට ඒක බිඳ වැටෙනවා කියන්නේ යම් විදිහකින් ජනතාවගේ පැත්තෙනුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අනිත් එක ඒකේ වීඩියෝ බලුවම බලමුට පේනවා අර මේ බිල්ඩින් තියෙන්නේ මේ වෙරළට අර පොඩ්ඩක්වත් එහෙම නෑ අර ළඟට වෙන්න රැලිත් ගන්නවා. ඒතකොට අවුරුදු 4ක් තිස්සේ ඔක පවත්වාගෙන ගියේ කොහොමද කියලා ප්‍රශ්නේ තමයි. අවුරුදු 4ක් කොහොමද කරන් ගියේ කියන එක. මේ තව එකක් මම දැන් මේක වීඩියෝ ගෙහුවා මට හම්බුන්නේ නෑ කොහෙද තිබ්බ කියලා. ඊයේ නුවර පාරවල් අයිනේ දලදා මාල් මේ පෙරහැර යන මේ මාර්ගයට අදාළව මේ කියන්නේ වාහන පාකින් ස්ලොට් නොවන තැන්වල නවත්තලා තිබ්බ වාහන පොලිසියෙන් ඇවිල්ලා අරන් ගිහිල්ලා තිබ්බා. ඒකේ මට වීඩියෝ එක පෙන්වන්න දෙනවා නම් ෂෝක් මේ අර මේ පොලිස් මේ වාහන තියෙනවා මේ කැරියර් කියන්නේ කැරියර්ම නෙමෙයි කැරියර් උස්සන් යන එක පැත්තකින් එකක් මේ වාහනේ පිටිපස්සෙන් විතරක් උස්සන් ඇදගෙන යනවා. ඒකේ එක පේන්න තියෙනවා මේ අර වාහන පාකින් කරලා තියෙනවා අයින් කරන මොකක් ක්‍රමයක් මේ කරන්න ඕනේ. අර වාහනේ ගෙනිනකොට එන්න සද්දයක්. අර ඉස්සරහ දැන් හැන්ඩ් බ්‍රේක් එකදලා හරි මොකක් කරලා නතර කරලා තියෙන්නේ. අර ඔක්කොම ඉතින් කඩාගෙන අර වාහනේ ගියර් බොක්ස් එක ඉවරයි. මේ වාහන අයින් කරන්න ඕනේ අනිතික විතර තියෙනවා ඒක ක්‍රමයක් කරන්න ඕනේ. නමුත් ඉතින් අර මේ වාහන විනාශ කරලා දාන්න බෑනේ. ඉතින් ඒකට මොකක් එක්ක දඩයක් ගහන්න ඕනේ. මොකක් 50000 හරි කමන්න දඩයක්. අර මම කියන්නේ වාහන ආයි කොට දාගෙන එන්න ගේමක් දෙන්නේ මොනසට. මේ ඒ වගේ දෙයක් වෙලා තිබ්බා මේ ඊයේ නුවරදී. එතකොට මේ අනිත් එක අර කවුද චාමර දැක්කද ඔයා මේ අර වීඩියෝ එක මේ ඇමරිකාවල ණය ගැන වීඩියෝ එකක් තිබ්බා. ඒවල තිබ්බ එක. ඔව් නේ. ඒක පොඩ්ඩක් බලමු මේක ෂෝක්. චීනෝ හදපු ඇමරිකාව ඩිස් කරන්න හදපු එකක් නේ. ඩිස් එකක්. Put it on the car. Everybody takes it. What? I haven't even hit the limit. There's a payment due, and the interest is piling up. You've got quite a situation here. Easy. Hello? It's me again. Fancy another round of investment? It's risk-free. Risk-free. For me. See? Wait, you just borrowed new money to pay the old bill? We call that refinancing. How are you still getting loans? Shouldn't your financial situation have gotten you blacklisted by now? Well, everyone needs my dollars, and my IOs happen to be denominated in my dollars. Convenient, huh? You're getting close to the debt ceiling. Maybe you could put something back? Are you crazy? These are urgently needed. I know what your priorities are now. And if I hit the ceiling, I'll just move the ceiling, like I always do. Who's gonna handle the debt finally? Relax. Just kick the can down the road. Future Eagles will handle it. Future Eagles will handle it. ඕක ඔය වගේම මේ මෙහෙ තිබුණ ඔය ඇත්ත පත්තරේ ගොඩාක් ඉස්සර කාටූන් එකක් මම මේක මතක් වුණා මේක දැක්කම අර Future Eagles will handle it කියන්නේ මේ මැතිනි යනවා IMF එකට හරි ලෝක බැංකුවට හරි ගිහිල්ලා කවුන්ටරේට ගිහිල්ලා ණයක් ඉල්ලනවා. එතකොට මේ අනේ නෝනා දෙන්න විදිහක් නැහැ. කලින් එක්කෙනෙක් ඇවිල්ලා ගත්තු ණයක් තාම ගෙවලා නැහැ කියලා කියනවා. පැත්තක ඩඩ්ලි ඉන්නවා සුරුට්ටුව බිබීද කොහෙද පැත්තක ඉන්නවා. මිනිහා ගත්තු ණය තාම ගෙවලා නැහැ. අරයා ගිහිල්ලා තව ණය ඉල්ලනවා. මේ එයාලා අපිට බැරි වුණාට ඉතින් මෙයාලට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝමනේ ඩොලර් රච්චු ගහන්නේ. දැන් ට්‍රම්ප් ණයරන් යුද්ධ කර ආතල් ගත්තට ඉස්සරහට ඉන්ටිගේට් තමයි ගෙවන්න වෙන්නේ ඉතින්. ගෙවන්න වෙන්නේ. හරි. ඒගොල්ලොත් ඒකම කරාවේ නේද? ඒගොල්ලොත් රීෆයිනෑන්සින්ග්ම කරාවේ.
පැරන සීලිංග උස්සයි සීලිංග ගාවට අවුත් සිවිලිම උස්සලා සිවිලිම උස්සයි. ඔය වගේ ඔය මේ ට්‍රොල් කරන වීඩියෝස් හදන එක දැන් අර ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ. දැන් මම දැක්ක ඉරානියන්ස්ලා පහුගිය කාලේ හරියට ඒ වගේ ඌ හැදුවා. මේ 2020 කාලේ මේ ඡන්දේ කාලේ 2020 හෝ 24 ඡන්දේ කාලේ 20 මේ ට්‍රම්ප් මේව කරලා ඔය වගේ ඌ හැදුවා කට්ටිය. රෂියන්ස්ලාත් හැදුවා ඒ දවස්වල එක තිබුණා. ඉන්ට්‍රෙස්ටිං ඒවා ඒ දවස්වල. මේ තව එකක් තියෙනවද මොකක්? රොබෝ. රොබෝ එක. රොබෝ කතාව. මොකද කියලා? බෝල්ගේ වාර්තා බිඳහෙල්ලා තියෙනවා. එයාගේ නම ලයිට්නින්. තමයි එයාගේ නම. කොමරි මේ රොබෝ තප්පර 9.39කින් මීටර් 100 සීමාව වහු කරලා තියෙනවා. කොමරි උසේන් බෝල්ට් තප්පර 9.58කින් රෙකෝඩ් එක තිබිලා තියෙනවා. කොමරි මෙයා ඒක බිඳ හෙල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. සහ තප්පරයට මීටර 14.5ක උපරිම වේගයක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා තප්පරයට. ගිහිල්ලා තාප්ප හැප්පෙනවා. ඒ කියන්නේ නවතින්න බෑ යාට හොඳට. නමුත් ඔය අර මේ ලෝක හියුමනොයිඩ් රොබෝ ක්‍රීඩා උළෙලේ සීන් එකක් ඔය. මං හිතන 22 වෙනිදා ඉඳන් 26 වෙනිදා වෙනකන් ඒ තරඟාවලිය තියෙනවා චීනේ. රටවල් 16කින් කණ්ඩායම් 666කින් රොබෝලා 2056ක් ඒකට සෙට් සම්බන්ධ වෙනවා කියලා තමයි මේකේ වීඩියෝ එකක් තියෙනවා. පුදුම සුන්දරත්වය. 起跑都不错，哇！චීනේ 一骑绝尘。我们看看最先冲线的是，他的成绩是9秒39。不仅大幅刷新了上届赛会的记录，而且超越了人类的100米世界纪录博尔特的9秒58。第一名来自天卓队。这场飞人大战让我们的开幕式现场掀起了第一个高潮，而在接下来的决赛当中，是否还有奇迹发生的，让我们共同期待，拭目以待。 දැන් ඕකේ තිබුණා මේ ඉසව් ගණනාවක් තරඟ තියෙනවා. බොක්සිං. ඔව් 7 දෙනෙක් ටීම් එකකට 7 දෙනෙක් ඉන්න ෆුට්බෝල් ටූර්නමන්ට් එකක් තියෙනවා. එතකොට ටේබල් ටෙනිස් වගේ ඒවා තියෙනවා. ඊට අමතරව මේ ඔය හොස්පිටැලිටි අර එතකොට ඔය රෙදි නමන ඒවා අන්න ඒ වගේ ඒවාත් තියෙනවා. එහෙම ටාස්ක්ස් තියෙන ඒවාත් තියෙනවා. ෆයර් ෆයිටිං. එහෙම ඉසවුනුත් තියෙනවා. ඔව්. ෆයිටිං කරන නවත්තන්න නැති වෙන්නේ. ඔය බොක්සිං එකේ තිබුණ එක ගිහිල්ලා එයාම වැටෙන සීන් එකක් තිබුණා. එක රොබෝ එකක වීඩියෝ එකක් තිබ්බා. කොහොම හරි මේ එහෙමත් තියෙනවා. ඒ කියන්නේ තරඟ අර වගේ තරඟක් තියෙනවා. ජවන සහ පිටිය තරඟක් තියෙනවා. මීටර් 100, මීටර් 400, මීටර් 1500 එහෙම තියෙනවා. ඊට අමතරව අර මේ ටාස්ක්ස් කරන ඒවා කියන්නේ රෙදි නමන ඒවා වගේ ඒවා. ඒ වගේ ඒවත් තියෙනවා. මේ ලොජිස්ටික්ස් වැඩ කරන ඒවා. ඒ වගේ එක එක තරඟ ඉසව් ඔක්කොම 51ක් තියෙනවා කියලා තමයි මම දැක්කේ චයිනීස් මීඩියා වල රිපෝට් කරලා තිබ්බා. මේ දැන් අපේ ඇත්තට ෆුට්බෝල් ගහනකොට කකුල පෑගුවන්ට රණ්ඩු වෙනවා නේද? මොන් ගහ ගන්න ගත්තොත් කොහොමද දන්නේ නේ? ඔය ඒකට තියෙනවද දන්නේ නේද මේ මොනවද මේ රෙෆරි මේ තර්ඩ් ඩම්පයර් දෙනවා වගේ අර තියෙන මොකද VR නේද? ඒ සිස්ටම් එක කමාන්ඩ් එක මොකක්ද දෙනවද නේද? දෙනවා ඇති. මේව නම් හැබැයි ඔටෝනොමස් රොබෝට්ස් කියලා තමයි කියලා තිබුණේ. කියන්නේ අරවය නම් කවුරු හරි කන්ට්‍රෝල් කරනවා වෙන්නේ නැති. මම දන්නේ කොහොමද මම දැකලා නැහැ ෆුට්බෝල් මැචස් සෙල්ලම් කරන ඒවා නම්. ලස්සන ෆොටෝස් ටිකක් දාලා තිබ්බා ග්ලෝබල් ටයිම්ස් එකේ. ඒක රූල්ස් කඩන්න නැද දන්නේ නැහැ. ඒවා කියන්න බෑ. රොබෝල නීතියට වැඩ. රොබෝල නීතියට වැඩ ඇති. මේ චයිනීස් මීඩියා වල දාලා තිබුණ ලස්සන පින්තූර වගේක් සමාරම්භක උලෙලේ මේවා වගේක් එහෙම අර බෙර ගහනවා එක එක ඒවා තියෙනවා රොබෝලගේ. දැන් මම කල්පනා කරේ දැන් තව ටික කාලයක් යනකොට මේ මොන වගේ තත්ත්වයක් එයිද කියලා මේ රොබෝලා මෙහෙම ඇවිල්ලා නිකන් නේ. අර මෙට්‍රික්ස් එකේ වගේ නිකන් වෙන අමුතු ලෝකයක් හදාගෙන ඉඳන් කට්ටිය එකතු වෙලා. ඒක තමයි දැන් මේ කියන්නේ ලෝකේ හරි අපි හිතන්නේ නැති විදිහට වෙනස් වෙනවා නේ. එක පැත්තකින් උපද්‍රවත් වැඩි වෙනවා. එතකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් වැඩි වෙනවා. එතකොට මිනිස්සු දැන් සමහර රටවල ජනගහන ප්‍රශ්නෙත් වෙනවානේ. දැන් මේකද දන්නේ මේගොල්ලෝ හොයන විසඳුම. අනික යුද්ධවලට පාවිච්චි කරන්න එහෙම දැන් ඇත්තටම මිනිස්රමය ඔය කියන්නේ අනික අවදානම් සහගත තැන්වලට මයින් ස්වීපින් අනම්මනම් වලට දැනටමත් ඔය මේ ස්වයංක්‍රීය ඒවා පාවිච්චි කරන පටන් අරන් තියෙනවානේ. මම දැක්ක ළඟදී මදුරුව අල්ලන මේ
මදුරුවන්ට ලේසර් වලින් වෙඩි තියෙන එකකුත් චීනු හදලා තිබ්බා. ඔව් ඒක ඇමරිකාවෙත් එහෙම එකක් හදලා තිබ්බ බවක් මම දැක්කා. ඒක සැරයක් මාස කිහිපයකට කලින් මම දන්නේ ඒක කොච්චර ඩෙවලොප් කරලා තියෙනවද කියලා. චීනුගේ තියෙන ඒගොල්ලෝ එලිමහන් තැනක අර ඒ මේ එකක් දාලා එලිමහනේ සත්තු යනකොට උට ලේසරකින් ගහලා මරනවා. එහෙම වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකනේ එලිමහනක දාලා පෙන්නන්නේ මම හිතන්නේ සත්තු ගොඩක් ඉන්න හින්දා ඉතින් අරහෙන් වදිනවා මෙහෙන් වදිනවා නිකන් අර එයා ඩිෆෙන්ස් සිස්ටම් සීන් එකක් වගේ තමයි. ඒ වගේ දාලා තිබ්බ. දැන් ලේසර් පාවිච්චි කරලා එයා ඩිෆෙන්ස් සිස්ටම්ස් උත් මේව කරන යෝජනා තියෙනවනේ. එතකොට අර දැන් ඒක දැන් ඩ්‍රෝන් එකක් වගේ එකකට දාන්න ඕන එනර්ජි එක වැඩි නේද? මදුරුවෙක් කියන්නේ ඊට වඩා පොඩි සතෙක් නේ. එතකොට ඌට පොඩි එනර්ජි එකකින් කරන්න පුළුවන් නේ. ලේසර් බීම් එකක් යවනවා. එහෙම වීඩියෝස් තිබුණා දැන් ටික දවසකට කලින් සෝෂල් මීඩියා මේකෙන් ගහගන්න එක. ඔව් රොබෝලගේ මේ බොක්සින් තියෙනවා බොක්සින් තරඟ. අර සමහරලාට යාර ට්‍රැක පයින්නවා. ට්‍රැක පැනලා තමන්ම වැටෙන සීන් එහෙම තිබුණා. කොහමරි දැන් පළවෙනි වර්ල්ඩ් මේ වගේ ස්පෝර්ට්ස් ගේම් එක මේ ඒකට සහභාගී වුණා වගේ 4 ගුණයක් විතර ඔය ලොජිස්ටික්ස් ඒවානේ 4 ගුණයක් විතර මේ රොබෝලා මේ තරඟාවලියට සහභාගී වෙනවා කියලා තිබ්බා. 2056ක් රොබෝලා. හොඳයි නේ ඉස්සරහට ශ්‍රමය කියන එක වෙනම තැනකට යනවා නේද? ඔව් ඒක තමයි. දැන් මේ වගේ රටවල් වල ඉතින් ඇත්තටම ජනගහන ප්‍රශ්නේ චීනටත් වඩා දැන් ජපානය කොරියාව වගේ රටවල් වල ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවානේ ජනගහනය වර්ධනය වෙන්නේ නැති එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට පිට රටින් ගෙන්නන්නත් සමහර රටවල් කැමති නැහැ. ජපානය වගේ රටවල්. එහෙම වුණාම මේ වගේ ඔප්ෂන්ස් වලට යනවා වෙන්න පුළුවන් දැන් සමහර තැන් වලට ඇත්තටම සමහර තැන් වලට ඇයි ඒකට මිනිස්සෙක් යොදලා තියන්නේ කියලා හිතෙනවා. දැන් උදාහරණයකට මේ හයිවේ වල එන්ට්‍රන්ස් එකේ ටිකට් එක දෙන එක. ඒකට ඒ මිනිස්සෙක් පාවිච්චි කරන කියන්නේ ටිකට් එක හරි සරල දේවල්. එක්සිට් එකේ කමන්නේ කියනකො සල්ලි අරන් ගනුදෙනුවක් කරනවා මොකක් හරි එකක්. එන්ට්‍රන්ස් එකේ ටිකට් එකක් දෙන්න ඒ මිනිස්සෙක් මේ කරේ යොදලා තියෙනවා. ඒක තමයි. ඒ වගේ තැන් වලට ඉතින් මොකක් හරි විසඳුමක් ඕනේ. ඇත්ත. ඉතින් ඕකෙම අනිත් පැත්තට ඉතින් ප්‍රශ්නේ එන්නේ ඊට පස්සේ මිනිස්සුන්ගේ තියෙන දැනටත් ඔය AI හින්දා දැන් ග්‍රැජුවේට් ලෙවල් එකේ සමහර ජොබ්ස් රිප්ලේස් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකට ඒව කොහොමද ටැකල් කරන්නේ කියන ප්‍රශ්නේ එනවා. මම හිතන්නේ අපි තේරුම් ගත්තේ නැති වුණාට මේ ලෝකේ හරි පරිණාමය වෙන එක ජංක්ෂන් එකක අපි ඉන්නේ කියලා. අපි එක පැත්තකින් ලෝකෙම ග්ලෝබලයිස් වෙලා තියෙනවා තමයි. නමුත් අනිත් පැත්තට මම ඕක ඇත්තටම හොඳටම මේ මට නිකන් අර මොකද්ද බෙල් එක වදිනවා වගේ වැදුනේ මේ ඔය මේ ඔඩිසියස් ෆිල්ම් එකෙන් පස්සේ මම ඔය මේ බ්‍රෝන්ස් ඒජ් කොලැප්ස් එක ගැන කියවන්න පටන් ගත්තා. ඒ ඔය ඔඩිසියස් ෆිල්ම් එක නම් බැලුවේ නෑ. මේ නමුත් අර ඒ බ්‍රෝන්ස් ඒජ් සිවිලයිසේෂන්ස් කඩාගෙන වැටෙන ඒ කාලේ ගැන කියවන්න පටන් ගත්තා. මේකනේ විවිධාකාර හේතු මුල් කරගෙන ඒ සිවිලයිසේෂන්ස් කඩාගෙන වැටුනේ කියලා මේ ඉතිහාසඥයෝ දැන් මේ වෙනකොට කතා කරනවා. ඒ වගේ උපද්‍රව කීපයක් එක ඇකඩමික් කෙනෙක් කියනවා බැරි වෙලාවත් නිකන් කල්පනා කරලා බලන්න 2008 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකයි පැන්ඩෙමික් එකයි එකට ආවනම් එහෙම ඒ මනුෂ්‍ය වර්ගයාට කොහොම අමාරු තත්ත්වයක් එන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් දැන් අනිත් පැත්තට අපි කල්පනා කරොත් දැන් 2008 ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකේ ඉඳන් මේ දක්වාම ලෝකේ මිනිස්සුන්ට විවිධාකාර අර්බුද වලට තමයි මුහුණ දෙන්න සිද්ධ වුනේ. මේ පහුගිය අවුරුදු 15ක විතර තිස්සේනේ. තාම අපිට ඇත්තටම හරියකට ගොඩ එන්න බැරි වුණානේ ලංකාව වගේ රටවල්. විශේෂ අවස්ථා කියන්න පුළුවන්. නමුත් පොදුවේ ලෝකයටම බොහොම බරපතල අර්බුද එකින් එක එකකට පස්සේ එකක් ආවා. අන්තිමට මේ හෝමෝ සමුද්‍ර සංධිය වැහුණම තව ප්‍රශ්නයක්. ඉතින් අර ග්ලෝබලයිසේෂන් එක ඒ කියන්නේ ඒකත් එක්ක මිනිස්සු අර ඒවා පැතිරෙනවත් එක්ක මොන වගේ අර්බුද වලට ඉස්සරහට යයිද කියන එක. ඒ කියන්නේ ඊට පස්සේ අලුත් යුගයක් ආරම්භ වෙන්න පුළුවන් කියන එක තමයි අයන් ඒජ් එක එනවනේ ඊට ටික කාලයකට පස්සේ. අන්න ඒ අර්ථයෙන් තමයි කියන්නේ. දැන් මාත් කල්පනා කරේ දැන් AI ඒජ් එකද දැන් ඊළඟට එන්නේ කියලා. ඒවට නිශ්චිත උත්තර මං හිතන්නේ අපිට තියෙනවා කියලා. නමුත් ලෝකේ නම් මාර විදිහට වෙනස් වෙනවා අපි හිතනවට වඩා. දැන් එල් නිනෝ තත්ත්වය තරම් බලන්නකෝ ඔය ඔක්කොම මැද්ද ඒකත් ඇවිල්ලා තියෙනවනේ. ඒකත් ලොකු අර්බුදයක් වෙනවනේ. ඊට පස්සේ දැන් අපි කියන්නේ මුළු කලාපේම රටවල් වලට ඒක බලපෑමක් කරොත් එහෙම ඊට පස්සේ අපි කාගෙන්ද හදිසියකට උදව්වක් හරි ඉල්ලගන්නේ. දැන් බ්‍රොන්ස් ඒජ් කොලැප්ස් එකේදී වෙන්නේත් ඒක තමයි. හැම රටකටම වගේ එක ක්‍රයිසිස් වලට මුහුණ දෙන්න වෙලා උදව්වක් ඉල්ල ගන්න රටක් ඉතුරු වෙන්නේ.
ඒ දවස්වල සාමාන්‍යයෙන් ඊජිප්තුවේ තමයි අස්වනු හොඳට තිබිලා තියෙන්නේ. ඊජිප්තුවෙන් ඉල්ලලා අවල තියෙනවා පණිවිඩ අපිට එවන්න අපිට කණ්ඩ දෑ මිනිස්සුන්ට එහෙම කියලා. එතකොට ඊජිප්තුවත් සමහර ලාවට පුළුවන් විදිහට උදව් කරලා තියෙනවා. නමුත් ඒ වුණත් ඉතින් අර කලැප්ස් එක වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන කියවුවහම මම කල්පනා කරන්න ගත්තා ඇත්තටම දැන් අපි ඇවිල්ලා තින්නේ ඒ වගේ සංදිස්ථානයකටද කියන එක. මේ මට මතක් වෙනවා කීකීද්දී අර මේ මොකක්ද අර ද මේ ටික ඇනිමේෂන් ෆිල්ම් එකක් කරනවා නේද මේ චයිනීස් එකක් හෙන්ඩ ෆේමස් වෙලා මේ අම්මයි පුතයි හදලා තියෙන්නේ ඒක. ඒක ඔඩිසි එකට වඩා දැන් ආදායම් කරලා තියෙනවා. වෙන්න ඇති. ඔව්. මේ එන මේ ලෝ බජට් ෆිල්ම් එකක්. ඔව් ලෝම බජට් එකට හදපු එකක්. දැන් මේකදී බොක්ස් ඔෆිස් රෙකෝඩ් තියලා තියෙන්නේ. නිව්ලායි හරි මක්කර එකක්. NIULAI. මේ ඒක පොඩ්ඩක් පුළුවන්ුණත් ඒක මේ ට්‍රේලර් එකක් කරලා මොකද පෙන්වන්න. ඒ කියන්නේ ඔය ඇනිමේෂන් බලම චීප් ඇනිමේෂන්. ඒක ඉතින් ඒ පුතාට ඕන වෙලා තියෙනවා කවදා හරි ඇනිමේෂන් ෆිල්ම් එකක් කරන්න. ඉතින් ඒ හින්දා මේ එයාගේ අම්මා අවුරුදු 60යි. අම්මා තනියෙන් ඉගෙනගෙන දිනවා ඇනිමේෂන් මේ පුතාට උදව් කරන්න. ඊට පස්සේ ඒකල ෆිල්ම් එක කරලා හොල්ලලා දාලා හැමෝම බැලලා. හැමෝම බැලලා මේව කරලා මේක සත පහකට කියන වැඩ කරපු දෙයක් නෙමෙයි කියලා. පස්සේ ඒක හින්දාම සෝෂල් මීඩියා වල මේකට එහෙන ඇටෙන්ෂන් එකක් කළා. නෙගටිව් මාකටිං පැත්තේ. එහෙම ඇවිල්ලා දැන් බැලන ඒ කියන්නේ ෂෝස් පෙන්න ගන්න බැරි කාරණට මේ ලෝකේ පුරාම මේ ෆිල්ම් එක වෛරල් වෙලා මේ ගිහිල්ලා දැන් ඔඩිසි එකට වඩා මේ ආදායම හොයලා තියෙනවා. නෙගටිව් මාකටිං හොඳට වෙලා වෙලා තියෙනවා කියලා. නෙගටිව් මාකටිං හැම වෙලෙම හොඳ වෙන්නේ නැහනේ. මේක නේද? නෝ කොටින් කියන්නේ මෙච්චරයිද මේක තියෙන්නේ? ඔව් ඒක මේකේ ප්ලොට් එක තියෙන්නේ මේ හරක් පැටි කිපදිලා එයාට නැගිටින්න බැරුව ඒ නැගිටින එකයි කුරුල්ලෙක්ගේ තියෙන කතාව. ඔය ඇනිමේෂන් ඉතින්. හිතන්නකෝ අර මොනසේ අච්චර අමාරුම ඔඩිසි. හැබැයි ඔයා ඒ කිව්වම මට මතක් වුණේ චීනු බොහොම ලොකු බජට් ෆිල්ම්ස් කරනවා. මේ දැන් මේ වගේ වද මේ තනියමනේ කරලා තියෙන. නමුත් ඒගොල්ලන්ට වියදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඩොමෙස්ටික් මාකට් එක ලොකුයිනේ. උන් ඉතින් ලොකුවට වියදම් කරලා කරනවා. ඇත්තටම දැන් පහුගිය කාලේ චීන ෆිල්ම්ස් හරියට ජනප්‍රිය වුණානේ. අනික උන්ගේ බැටල් සීන්ස් අනම්මනම් ආයේ දඩ සයිස් එකට හදනවා. ආයේ නිකන් CGI අනම්මනම් නෙමෙයිනේ මං හිතන්නේ. ඒක වෙනමම වැඩක්. උන් කියන්නේ මොකද හේතුව ඒගොල්ලන්ට මං හිතන්නේ රට ඇතුළෙන්ම ආදායම හොයාගන්න පුළුවන්. ඒක මේව වෙන්න. එච්චරට මාකට් එකක් තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒක අර අපේ වගේ රටවල් වලට එහෙම ටිකක් අමාරු වැඩක්. ඒක ආතල් හැබැයි. අයියෝ මේ අපි ඔක වෙනම විස්තරත් එක්ක ඕනනම් කියමු. මේකේ මේ ලස්සන බෑග්ග්‍රවුන්ඩ් කතාවක් තියෙනවා. මේ අපි අර චමින්ද විජේසිරි ගැන කිව්වේ නේ. නිව්ලායි ෆිල්ම් එකේ ආදායම මේ ඔඩිසි එකට වඩා ගියා කියලා කියන්නේ ඒකේ මේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක බලද්දි කී ගුණයක්ද මේ ආදායම කියන්නේ බලන්නේ. එතකොට අරකේ ඩොලර් 200ක් වගේ වියදමක් තමයි මුළු ෆිල්ම් එකටම ගිහිල්ලා තියෙන්නේ මේ චයිනීස් ෆිල්ම් එකට. එතකොට ඒ වගේ සෑහෙන ගුණයක ආදායමක් කරලා තියෙනවා මේ අර සාපේක්ෂව බලද්දි ඔඩිසි එකට වඩා. ඩොලර් 200යි. ඩොලර් 200යි වියදම. ඒ වරු ලංකාවේ සල්ලි වලින්. ගාන 200යි. කියන්නේ 60,000 ගාන. 60,000 වගේ. ඊයක් ගන්න පුළුවන් දෙයක්. හරි. ඔයත් එක මේ ඔය AI ෆිල්ම් කියන එකත් මේ සෑහෙන්න මේවා වුණා. මේ ඇරීනා සීරෝ කියලා එකක් ආවා. ඒ ටීවී සීරීස් එකක් විදිහට ආවා. ඒක සම්පූර්ණයෙන්ම ජෙනරේට් කරලා තියෙන AI වලින්. ඒක ටිකක් ලොකු කතා බහකට ලක් වුණා. මේ ඒක අර සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකකට ගිහිල්ලා බලන්න ඕනේ තත්ත්වයට මිනිස්සු ඒක හොයාගෙන බලන තරම්. ඒක අර ටිකක් මේ මිනිස් රූපවලට සමානම රූපවලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ටිකක් බැලු බැලමට හිතන්න අමාරුයි මේක AI වලින් හැදුවා වගේ එකක්. තාත්වික බව, ඒක සිනමාත්මක බව ඉතාම උපරිමයෙන් තිබ්බ ෆිල්ම් එකක්. මම හිතන්නේ YouTube එකේ තියෙන ඇරීනා සීරෝ එකේ එපිසෝඩ් 1 එක ෆ්‍රී බලන්න පුළුවන්. ඒක බැලුවොත් ටිකක් තේරුම් ගන්න පුළුවන් මේ එන එක බල්ලා වෙන්න ඇති අරකට ගෙන්න ගන්න හදනවා නේද? ඒතුල ඒතුල ටික බලන්න හිතනවනේ. මේ චමන්දිසිරි කතාව කිම්බෝ. ඔව්.
අද අප හම්බුණා කොහමරි මේ දඬුවම වෙනුවෙන් එයාගේ නීතිඥයන් මාර්ගයේ තමයි එයා අභියාචන ඉදිරිපත් කරලා තිබ්බේ. කොහමරි ඒක සලකා බැලීමෙන් පස්සේ තමයි අද අප හම්බුනේ. ඒ අනුව රුපියල් 50000ක මුදල් ලැබයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වෙච්ච ශරීර අප දෙකක් මත මුදා හරින්න තමයි මහේස්ත්‍රාත්වර නියෝග කළ තිබ්බේ සහ විදෙස් ගමන් තහනමකුත් පනවලා තිබ්බා. එයාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දෙන්න කියලා තිබ්බා. කොහොමද මෙයාට එල්ල වෙලා තිබ්බ චෝදනාව තමයි මෙයා යමින් ඉන්නකොට මෙයාගේ වාහනේට ඉස්සර කරලා ගිහිල්ලා තියෙනවා පොලිස් ජීප් එකක්. ඒක තමයි ඒකට මෙයා කේන්ති කියලා තමයි අර පොලිස් ජීප් එක ඉස්සර කළ මෙයා නවත්තලා පොලිසියන්ට පහර දීලා බැනලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මෙයාට එල්ල වෙච්ච චෝදනාව. ඒ අනුව එයාට අවුරුදු 1මාරක නේද එයාට හිරදඬුවම් නියම කරා. ඒ අනුව අද අප හම්බුණා ඒ අභියාචනය සලකා බැලීමෙන් පස්සේ. ඊයේ ඔටෝවිෂන් වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා නිශ්ශංක සේනාධිපති. ඒකෙදී අනුර කුමාරගෙන් සමාව ඉල්ලලා තියෙනවා. ජනාධිපතිවරයන් සමාව ඉල්ලලා තියෙනවා. එයා මේ ගිය පාර ඉලෙක්ෂන් එක වෙලාවේදී නොකිය යුතු කතාවක් කිව්වා. මේ ඒ හින්දා මේ මම මේකට සමාව ඉල්ලන්න ඕනේ. එහෙම කියලා එයා කියපු කතාව තමයි මම JP තියෙනවද ටික? JP එක 103ට තියා එයා කිව්ව කතාව කලින් කිව්ව කතාව JP එක 103ට තියන්න මම මේ ඒ වෙලාවෙක මට මතක විතර ලක්ෂ 500ක්ද කොහෙද යොදවලා තියෙනවා මේ ඉලෙක්ෂන් කැම්පේන් එකට මේ JP එක අතුගාලම දාන්න කියලා. ඒ කතාවට තමයි සමාව ඉල්ලලා තියෙන්නේ. එහෙම නැත්නම් අම්මයි පුංචි අම්මයි දන්නේ නැති මිනිහෙක් අනුර කුමාර කියන මේ රටේ මිනි මරපු ඊළඟට මේ රටේ ලදරුවෙකුට කිරි දීපු අම්මගේ පියවරු කපපු පට්ට හොර රැලයක් වෙච්ච චෞර අනුර කුමාර කියන බූරුවා මෙතනට ඇවිල්ලා කිව්වා මේ භාෂාවෙන් මම කියන්නේ අපි රාජ්‍ය නිලධාරීන් මේ ජනාධිපති කමිෂන් වලට ගෙනා කියලා. මම හිතන්නේ අමතක නැති ඒ මිනි මරුවට එහෙම නැත්නම් පට්ට හොරාට නැත්නම් ඔය මහජන මුදල් කෝටි ගාණක් වංචා කරලා තියෙන මිනි මරු JVP එකට හිටපු ආරක්ෂකලේකමන වත්මන් ගරු ජනාධිපතිතුමාත් නාවික හමුදාපති 3 දෙනෙකුත් දක්කන ගියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියපු දේ. ඒකින්ද කාලේ මේ හරි නීතිය කරද්දි තමයි ඒ නිලධාරීන් එක්කනේ. දැන් මේ ගෙනාවේ ඒගොල්ලන් සම්තිං දීලා ඒ නිලධාරීන් අතට අරගෙන සමහර නිලධාරීන් ඔක්කොම නෙමෙයි ඒගොල්ලන්ගෙන් මෙතනට ගෙනල්ලා තියෙන්නේ යුක්ති ඉටුකාරක ගැනීම සඳහා. Tamanට ඇවිල්ලා කියන්න පුළුවන් වෙච්ච දේවල්. අපි ඔක්කොම ඩොකියුමන්ට් අර අදීලා තියෙනවා. මතක තියාගන්න අනුර කුමාර මම බස්සනවා 100කට නෙමෙයි පාර්ලිමේන්තුවේ එකෙක්වත් නැති වෙන්න. ඒකට මම වෙන වියදම් කරලා තියෙනවා. මොකද අනුර කුමාරලා අපෙන් 7 පාරක් ගුටි කාලා තියෙනවා. නිකන් නෙමෙයි අපිට ගහලා අපිත් ගහලා 7 පාරක් ගුටි කාලා තියෙනවා. මම මතක තියාගන්න මම කියන්නේ අනුර කුමාර ගෙදර ඇරීම තමයි අවන්ගාඩ් එකේ එකම අභිප්‍රාය. JVP එක කියන්නේ මේ රටින හොරු නඩයක්. 103 බෑලා තියෙන එකනේ. ඕක මම 101ට අනිවාර්යයෙන්ම පත් කරනවා. අනුර කුමාර මේ රටට එක දිගට කරගෙන ආපු බොරුව දැන් එළි වෙගෙන ඉන්නේ 103 එක 101ට බස්සලා එකටත් මම බින්දුවර බස්සලා තමයි නවත්තා. අන්න ඒකට බය තමයි කියන්නේ. මම දන්නේ මේ රටේ චෞර මිනිමරු නායකයෙක් තමයි අනුර කුමාර කියලා කියන්නේ. ඒක කරුණාකරලා මේ මහජනතාවට දැනුම් දෙන්න ඔබතුමාලන් කාරණා කියලා සිටිනවා. මේ මගේ ප්‍රකාශයේ මහජනතාවට දැනුම් දෙන්න කියලා. බොහොම ස්තුතියි. දැන් සේනාධිපතිට මොකද හිතෙන්නේ කියලා තමයි අහන්නේ නේද? එයා ආව පහුගිය දවස්වල අල්ලස් කොමිසමට එයාවේ වැවන් ගාඩ් එකට නෙමෙයි ක්‍රිෂ් ගනුදෙනුවට. ඒතර දැන් හයි කැපැසිටි බයික් එකනේ කොනේනවා. අලුතෙන් මේක පටන් අරගෙන ඒක ටික කරගෙන හරි අපි ඉවර කරමු ගොඩක් වෙලා ගියාද. ඔව් අපි යමු අපි යන්න ඉස්සෙ මතක් කරන අපි පෙරහැර කියන්න බැරුණ අපිට. අද දෙවෙනි රන්දෝලි පෙරහැර අන්තරයට විවිධ සංචාරය කරනවා. පෙරහැර මෙතන ලයිව් යනවා ගොඩක් දැන් වල මම දලදා මාලිගාවෙන් ලයිව් දෙනවා නේ ටීවී channel වලත් දෙනවානේ. අද ඒක ලයිව් පෙන්වනවා ටීවී වල. නෑ නේ. සමහර ඉස්සර ජාතිකයේ පෙන්වුවා මම හිතන්නේ මේ පාර කොහොමද දන්නේ. රන්දෝලි පෙරහැර පෙන්වුවේ නේ. කෙනෙක්. ඊයක පෙන්වුවා. ඊයක පෙන්වුවා. දෙකත් පෙන්වන්නේ දෙවන දවස්. මේ හරි අපි ගිල්ලමු. හරි. යමු අපි යන්නේ ඉස්සෙ මතක් කරන අපිව subscribe කරන්න. ඒත් එක්කම අපේ Patreon සමාජිකයෙක් වෙලා නැත්තම් Patreon සමාජිකයෙක් වෙන්න පුළුවන් description box එකේ තියෙනවා. සහ අපේ channel 19 එකේ වැඩවලට උදව් වෙන්න පුළුවන් buy me a coffee කරලා ඒකත් description box එකේ තියෙනවා. සුබ දවස්.